හරි. අයිබෝන් පුතා. අ, අද ඔගොල්ලොන්ට ඉතාම වටින දවසක්. මොකද හේතුව ඔගොල්ලොන්ට මෙතනින් එහාට පුතේ ගිණුම්කරණය කියන විෂය හොඳට ඒ කියන්නේ හොඳට පුළුවන් වෙන්න ඉදිරි හැම පාඩමක්ම හොඳට පුළුවන් වෙන්න ඉතා වටිනම පාඩම තමයි පුතේ දෙත සටහන් කියලා කියන්නේ. මේ අද දවල් මට ඒක අම්මා කෙනෙක් කතා කරලා මට නෙමෙයි කතා කරලා තිබුණේ අපේ ඔය වැඩ කළමනාකරණය කරන කෙනාට කතා කරලා සර්ට කතා කරන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ මම ප්‍රී වේලාවක් බලලා ඔන්න මම කෝල් එකක් අරගත්තා. මම කෝල් එකක් අරගෙන ඇහුවා "ඇයි මොකද්ද ප්‍රශ්නේ?" එතකොට මට කියන්නේ සර් මේ සර්ගේ පන්තියට මගේ දරුවා සම්බන්ධ වෙනවා. ගෑනු ළමයෙක් මේ ඉතින් හොඳට උගන්වන එක තේරෙනවා එහෙම කියලා කියනවලු. හැබැයි පාඩම් කරන්නේ නැහැ සර්. හරිද? පාඩම් කරන්නේ නැහැ සර්. මං ඇහුවා කෝ දුව ඉන්නවද දැන් ළඟ? ඊට පස්සේ කිව්වා මේ නෑ සර් දුව මේ ඉස්කෝලේ ගිහිල්ලා එහෙම පාඩම් කරන්නෙම නෑ සර්. පාඩම් කරන්න කියලා කොච්චර හිත හදාගෙන ගියත් කාමරේට ආය ආපහු වෙනවා සර් පාඩම් කරන්න නැතුව කියලා මට කිව්වා. ඊට පස්සේ මම අම්මට කිව්වා ඔයාට යන්න පුළුවන්ද කාමරේට? ඔව් සර් ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා හරි යන්නකෝ එහෙනම් කාමරේට. හරිද දැන් මේ ප්‍රශ්න විසඳන්නත් එපා පුතා උගන්වනවට අමතරව. ඊට පස්සේ කාමරේට ගියා. මම මේ වීඩියෝ ඔන් කරගෙන අර මෙහෙ නෙවෙයි. ගියා ෆෝන් එක කනේ තියාගෙන මොන්න කාමරේට ගියා. මං ඇහුවා දුවගේ මේසෙ කොහොමද තියෙන්නේ? අපි දන්නවා පුතා. කෙනෙකුට පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙන්න ප්‍රධාන කාරණා ගණනාවක් තියෙනවා. මං ඇහුවා මේ අම්මගෙන් මේ දුවගේ මේසෙ කොහොමද තියෙන්නේ? සර් මේසෙ නම් පොත් ගොඩක් තියෙනවා. මට මේ කියන්නේ දැන් අම්මා මේසෙ පොත් ගොඩක් තියෙනවා සර්. මං කීවා රයිට්. එතකොට ඔය මේසෙ තියෙන පොත් වෙන් කරලා තියෙනවද කියලා බලන්න සබ්ජෙක්ට් වයිස්. මේ කවුන්ටින් පොත් වෙනම, ඉකෝන් පොත් වෙනම, BS පොත් වෙනම තියෙනවද? ඊට පස්සේ මේ අම්මා කියනවා මේ පොතක් ඉකෝන් පොතක් තියෙනවා සර් පොත් ගොඩේ. ඊට පස්සේ මේ මගේ බලන්න ඔක්කොම ඉකෝන්ද? නෑ සර් accounts ටියුටුත් තියෙනවලු. හරිද? ඒ කියන්නේ පොත් ගොඩේ ඔක්කොම කලවමේ තියෙනවා පුතා. පොත් ගොඩ ගොඩක් උසට තියෙනවලු. මේසෙ උඩ සම්පූර්ණයෙන් පොත් අහුරලාලු. පුතේ පාඩම් කරන්න හිතෙයිද? පාඩම් කරන්න හිතෙයිද? කිසි දවසක පාඩම් කරන්න හිතෙන්නේ නැහැ පුතා. මම ඔයාගේ මේසෙ හදාගන්න ඕන විදිය අද කියන්නම්. පැහැදිලි? මේසෙ හදාගන්න ඕන විදිය කියන්නම් පුතා. එතකොට මේ අම්මා කියන්නේ මේසේ සම්පූර්ණයෙන්ම පොත් වලින් වැහිලා. සම්පූර්ණයෙන් පොත් වලින් වැහිලා මේසෙ පුතා. හරිද? එතකොට ඒකේ පොත් තියෙන්නේ accounts පොත් තියෙනවා ඉකෝන් පොතුත් තියෙනවා ඔක්කොම එක ගොඩේ. අර මේ සමහර මුදලාලිලා ඉන්නවා පුතා. හරිද? සමහර මුදලාලිලා ඉන්නවා මේ ඕගොල්ලෝ දන්නවා මේ ඒගොල්ලෝ හැම දෙයක්ම ලියන එකම පොතේ. හරිද? ඒ කියන්නේ කමලට විකුණා ණයට විකුණා කියලා තේ පොතේ ලියනවා. ඒතකොට සුනිල්ට ණයට විකුණා මහින්දගෙන් ණයට ගත්තා රනිල්ගෙන් ණයට ගත්තා මේ ඔක්කොම ටික එකම පොතේ ලියනවා. පස්සේ මේ කවුරු හරි ආපුවාම ණය බේරන්න නේ කමල එනවා ණය බේරන්න. දැන් පොත පෙරලනවා පුතා පැයක් විතර. හරිම අකාර්යක්ෂමයි. හරිම අකාර්යක්ෂමයි පුතා. පැහැදිලිද? රයිට්. ඒක නිසා ඔබ කරන වැඩේ පුතේ හරියට කරන්න ඕනේ. මේසෙ කිසිම පොතක් තියාගන්න එපා. පැහැදිලි? මේසෙ කිසිම පොතක් තියාගන්න එපා. අවශ්‍ය පොත් ටික විතරක් තියාගන්න. පාඩම් කරන්න තියෙනවා නම් ඒ පාඩම් කරන්න ඕනේ පොත් ටික විතරක් ඔයා තියාගත්තහම ප්‍රමාණවත්. ඊට වඩා පොත් මේසෙ උඩ තියන්න එපා පුතා. එතකොට පාඩම් කරන්න හිතෙන්නේ මම ඔයාට දෙනවා පොත් 100ක්. පුතේ මේක මට ටක් ගාලා පාඩම් කරලා ඔයා කියන්නකෝ. පාඩම් කරන්න පුළුවන්ද ඔයාට? බෑනේ පුතා. මම ඔයාට දෙනවා කොළ 10ක් පුතේ මේක පාඩම් කරන්න කියලා. දැන් ඔයා වැඩි රුචිකත්වයක් දක්වන්නේ අර පොත් 100 පාඩම් කරන්නද අර කොළ 10 පාඩම් කරන්නද? පුතේ අර කොළ 10 පාඩම් කරන්නනේ වැඩි රුචිකත්වයක් ඔයා දක්වන්නේ. ඒක නිසා ගොඩ ගහලා තියාගන්න එපා පුතා. පැහැදිලි? ඒක හරියම අකාර්යක්ෂමයි. ඒතර මං ඇහුවා ඒ අම්මගෙන් තව මොනවද ඕකේ තියෙන්නේ? දැන් ඔය කියන විදිහට නේද? ඔය කියන විදිහට ඔක්කොම තියෙන්නේ ඕකේ නා. සමහරට accounting ලියනවත් ඇත්තේ ඒ පොතේ. econ ලියනවත් ඇත්තේ ඒ පොතේ. BS ලියනවත් ඇත්තේ ඒ පොතේ. ඔක්කොම එකම පොතේ ලියනවා ඇති. ෂුවර් ආයේ කතා දෙකක් නැහැ. මම ඒව තව මොනවද ඔය මේ වයිකේ තියෙන්නේ?
මට කියන්නකෝ තව මොනවද තියෙන්නේ කියලා. සර් මේ කියලා ඉතින් චුට්ටක් අදිනවා ඔන්න හරියද? මං අදින්න එපා ඇත්තම කියන්න. සර් දුවගේ ගවුමක් තියෙනවා කියලා කීවා. ඉතින් දුව නියමයි දුව. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ පුතේ ගවුම විසික් කරලා මොකේටද? මේසෙ උඩට. ෂෝක් නෙදුව මරු. වෙලාවට දුවක් උනේ. පුතෙක් වුණා නම් එහෙම යට කලිසමත් එක්ක අනිවාර්යෙන් පොත් ගොඩේ තියෙන්නේ පුතේ. මේවා හදා ගන්න ඕනේ. මම පන්තිය ඔහොම යන අතරතුරේදී අවසාන වෙන්න ඔන්න මෙන්න තියලා මේවා කරන්න ඕනේ කොහොමද කියලා කියන්නම්. පුතේ පිළිවෙලක් තිබ්බොත් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ ගමන පිළිවෙලකට ගමන් කළ යුතුයි. හරිනේ? අපි පාඩමට යමු. දිත්ත සටහන්. පුතේ ඕනෑම පාඩමක් මෙන්න දිත්ව සටහන් මේකෙන් කියවෙන්නෙම පුතා සටහන් දෙකක් කියලා. දිත්ත කියන්නේ දෙකක් කියන එකනේ. දිත්ත සටහන් කියන්නේ එහෙනම් අනිවාර්යෙන් සටහන් දෙකක්. පැහැදිලි? පුතා ඔයා මේ ගිණුම් කරන සමීකරණ පාඩම ඉගෙන ගන්නකොට වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය කියන සමීකරණයට පුතේ ගනුදෙනු දැම්මා. මේකෙත් දිත්ත සටහනක් තිබ්බ ඔයා දැක්කේ නෑ. පැහැදිලිද? හරබෙර කියලා දිත්ත සටහනක් නෙමෙයි තිබ්බේ පුතේ. තැන් දෙකක ලියන දිත්ත සටහනක් තිබ්බා. හැබැයි ඔයා ඒක දැක්කේ නෑ. පුතා ඔයාට මතකයි ගිණුම් කරන සමීකරණ උගන්වනකොට අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවහම පුතා ව්‍යාපාරයේ මුදල් වැඩි වුණා. හරිනේ? ව්‍යාපාරයේ මුදල් වැඩි වුණා. හිතමු ලක්ෂයක් දැම්මා කියලා. එහෙනම් මුදල් කියන වත්කම පුතා ලක්ෂයකින් වැඩි වුණා. මේ සමීකරණ උගන්වනව නෙවෙයි පුතා. සමීකරණ උගන්වනව නෙවෙයි. දිත්ත සටහන් තමයි මේ උගන්වන්න try කරන්නේ. හැබැයි ඒක හැදෙන විදිය පොඩ්ඩක් ඔයා දැනගෙන ඉස්සරහට ගියපුවාම ගොඩක් වටිනවා පුතා ඒක. පැහැදිලි? දැන් පුතා ඔන්න ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්නකොට ඔයා පැහැදිලිව ඉගෙන ගත්තා පුතා අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දානකොට ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. සහ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. මෙන්න ප්‍රාග්ධනය වැඩිවීමක් වෙනවා. මුදල් වැඩි වුණා ප්‍රාග්ධනය වැඩි වුණා. පුතා දෙකක් නෙවෙයිද වෙනස් වුනේ? මට කියන්න දෙකක් නෙවෙයිද වෙනස් වුනේ? තැන් දෙකක වෙනසක් වුණා පුතා. ඉතින් ඒනේ දිත්ත සටහන්. මෙතනත් වෙනස් වුණා මෙතනත් වෙනස් වුණා. පැහැදිලි? මේ දිත්ත සටහන් වලට පදනම සපයන්නේ පුතේ මෙතනින්. අහන්න සාමාන්‍යයෙන් පුතා ව්‍යාපාරයක ඔයාලා ගමේ කඩේ ගැන හිතන්නකෝ පුතා. ඔයාලගේ ගමේ කඩේ එක දවසකට ගනුදෙනු කොච්චරක් වෙනවද? ඔයාලගේ ගමේ කඩේ එක දවසකට කොච්චරක් ගනුදෙනු වෙනවද පුතා? දවසකට ගනුදෙනු කියන්නේ පුජ්‍යලෝ ඇවිල්ලා බඩු අරගෙන යනවා. ගනුදෙනු 100ක් අනිවාර්යෙන් ගනුදෙනු 100ක් විතර වෙනවම ඇති පුතේ. නගරේ කඩේක නම් මේක මීට වඩා සෑහෙන වැඩි. රෙදි කඩේක නම් ගොඩක් වැඩි පුතා. නේ? පැයකට මීට වඩා වෙනවා. රයිට්. එතකොට එක දවසකට ගනුදෙනු 100ක් වෙනවා පුතේ. ඔයා හිතන්න මාසෙකට ගනුදෙනු කීයක් වෙනවද එහෙනම්? එතකොට මේක දින 30න් ගුණ කරන්න ඕනේ. දැන් ඔයා කියයි දින 31ක් තිබ්බොත් එහෙම. හරි හරි. 30යි කියලා හිතන්න දැනට. හරිනේ. එතකොට මේක 30න් ගුණ කරපුවාම පුතා 3000ක් එනවා මාසෙකට ගනුදෙනු. පුතේ මේක ගුණ කරොත් ඉන්නේ එහෙම මාස 12න් එක දවසකට ගනුදෙනු 100ක් වුණොත් ඔයාලා ගමේ කඩේ කියලා හිතන්න. දවසකට 100යි ඒක 30න් ගුණ කරපුවාම පුතා මාසෙකට 3000ක් ගනුදෙනු. ඒක 12න් ගුණ කරපුවාම උත්තරේ ලැබෙනවා 36000යි කියලා පුතා. ඔයාට ගිණුම් කරන සමීකරණ ගණන් හම්බුණාද? මට කියන්න. ඔයාට ගිණුම් කරන සමීකරණ ගණන් හම්බුණාද පුතා? ගනුදෙනු 15ට වඩා තියෙන. හම්බුණාද?
ගනුදෙනු 15කට වඩා වැඩි සමීකරණ ගණන් හම්බුණාද ඔයාට? මම විශ්වාස කරන්නේ ඔයාට හම්බුන්නේ නැහැ. ඒ ලෙවල් ගානක් හොයලා බලන්නකෝ යා. 2012 ඉඳලා හා මේ වෙනකන් මේ සිලබස් එකට කලින් සිලබස් එකේ ඉඳලා හොයලා බලන්න. නෑ කිසි තැනක නෑ පුතා එහෙම. කිසිම තැනක නෑ. උපරිම ගනුදෙනු සංඛ්‍යාව උපරිම 15යි තිබුණේ පුතා. උපරිම 15යි. ප්‍රායෝගික නෑ කියලා දැනෙන්නේ නැද්ද ඔයාට? පුතා මෙහෙම ගනුදෙනු 36000ක් ලියාගෙන යන්න මෙතන ඉඳලා ලියාගෙන පල්ලයට ඔයාලගේ ගෙදරට එනකල් ලියාගෙන එන්න වෙයි. නැද්ද? එහෙමයි. ඒක නිසා පුතේ මේ සමීකරණ ප්‍රායෝගික නෑ. දැන් අද සර් කිව්වා සමීකරණ ප්‍රායෝගික නෑ කියලා. මං සමීකරණ ටියුට් ටික ඔක්කොම අරගෙන ලාම්පු තෙල් ටිකක් දාලා ගිනි තියනවා. එහෙමද? නෑ උසස් පෙළට අනිවාර්යෙන් එනවා. උසස් පෙළ පේපර් එකේ අනිවාර්යෙන් තියෙනවා පුතා. පැහැදිලි යාට මේ කියන කතාව. ඒක නිසා මේක හැදෙන්නේ පුතේ මේක ප්‍රායෝගික නොවන නිසා හඳුන්වා දෙනවා පුතා දිත්ත සටහන්. අන්න සමීකරණයේ යම් ගැටලුවක් තිබුණා. මේ සමීකරණයේ තිබ්බ ගැටලුව निराකරණය කර ගැනීම උදෙසා මොකද්ද නිර්මාණය වෙන්නේ පුතේ? දිත්ත සටහන් කියන එක හැදෙනවා. පැහැදිලි? එතකොට right. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි පුතා කොහොමද ඒක කරන්නේ? මං ඔයා කිසිම දැනුමක් ඔයාට නැහැ කියලා හිතේ තියාන උගන්වන්නේ පුතා. කිසිම දැනුමක් දිත්ත සටහන් සම්බන්ධයෙන් මිලෝ දැනුමක් ඔයාට නැහැ කියලා සරලම තැන ඉඳලා මේක යනවා පුතා. හැබැයි මතක තියාගන්න මේක නවත්තන්නේ සංකීර්ණම තැනට ගිහිල්ලා. හරිනේ? EPF ETF වල පවා දිත්ත සටහන් මේක උගන්වනවා. ඔව් ස්ථිරයි. EPF ETF වල දිත්ත සටහන් පවා වැට් දිත්ත සටහන් ටික නේ ඊට පස්සේ ෂය කපා හැරීමේ ක්‍රමය ෂය වෙන් කිරීමේ ක්‍රමය අඩමාන ණය වෙන් කිරීම. එතකොට ටිකක් අර ගැඹුරට අපි යනවා. හැබැයි පුතේ පටන් ගන්න සරල තැනින්. මේක අහගෙන ඉන්න ඕන දරුවෙකුට මේක තේරෙනවා. හැබැයි දැන් මම ඔයාට කියලා තිබුණා පුතේ පළවෙනි පාඩම ඒ කියන්නේ සමීකරණ පාඩම හැඳින්වීම පැත්තකින් තියන්න. සමීකරණ පාඩම දිත්ත සටහන් පාඩමට බද්ධ වෙලා තියෙනවා. කොහොමද බද්ධ වෙන්නේ? ළමයා අඳුර ගන්න ඕනේ වත්කම් මොකක් හරි මම උදාහරණයක් කිව්වොත් ඒ උදාහරණය ඇතුලේ තියෙන වත්කම් මොනවද නේ? ඒ වගකීම් කියපුවාම උදාහරණ පුළුවන් වෙන්න ඕනේ. ප්‍රාග්ධනය ආදායම් වියදම් කියපුවාම දරුවට උදාහරණ පුළුවන් වෙන්න ඕනේ. අන්න පුතේ එහෙමනම් වැඩේ සාර්ථකයි. එහෙමනම් වැඩේ සාර්ථකයි. එහෙම නැත්තම් අවුල්. ඒ කියන්නේ අර කලින් පාඩමේ තිබ්බ සමහර දේවල් මේකට ඕනේ. ඒවා බැරි නම් අන්න ඔයගොල්ලෝ අපිව සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ඒවට විසඳුම් අපි ගාව තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. මේ පටන් ගත්තා විතරයි. පටන් ගත්ත විතරයි. හැබැයි අපි සති දෙකෙන් හොත් සති දෙකක් යනකොට මම මේක ඉවර කරනවා. සති දෙකක් යන දවස් 4ක් ඇති ඉවර කරන්න. හොඳටම ප්‍රමාණවත්. 4ක් හෝ 5ක් යයි. සති දෙකයි තව එක දවසක් යයි ඕන්න. හරිනේ? පුළුවන් ඉවර කරන්න. පුළුවන් තරම් පන්තියට ලයිව් සම්බන්ධ වෙන්න. පුළුවන් තරම්. ඒක තමයි මාර වටින්නේ. එදාට ඒ වැඩේ ඉවර කරන්න. ගොඩ ගහ ගන්න එපා පුතා. ඔගොල්ලෝ ගොඩ ගහගත්තාම ඔයගොල්ලන්ට එපා වෙනවා. පැහැදිලි මං දෙයි දිත්ත සටහන් පටන් ගත්ත නිසා අදත් මේකේ අගට වෙන්න පැහැදිලි කරන්නම්. ඔයා පොත් මේසේ තියා ගන්න ඕන විදිය, ඔයා ටයිම් ටේබල් එක හදා ගන්න ඕන විදිය නේ. ඊට පස්සේ කොහොමද අපි මේ ගමන සාර්ථකව යන්න ඕනේ මේ ටික ඔක්කොම අදත් මම මතක් කරන්නම්. ඉතින් ඔයා මහන්සි වෙලා මේ වැඩේ කරගන්න පුතා. ෆිසිකල් ක්ලාස් එක වගේ නෙමෙයි මට ඔයාව පේන්නේ නෑනේ පුතා. නේද? මට ඔයාව පේන්නේ නෑ. හැබැයි ඔබට මේ උගන්වන එක හොඳට තේරෙනවා නම් පුතේ ඔයා මේ පාරේ යන්න. මේ පාරේ යන්න. සමහර විට ඔයා ලොකු ගාණක් ගෙවලා ඉගෙන ගන්න පන්තියකට වඩා මේකේ ඵලදායී කියලා ඔයාලට දැනෙන්නේ නැති පුතේ. හරි. දැන් මෙන්න පුතා අපි ව්‍යාපාරයට මුදල් යොදවනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වුණා. සහ ප්‍රාග්ධනය වැඩි වුණා. දැන් අපිට ඕනේ පුතා මෙන්න මේ මුදල් වලට දැන් මෙතනින් එහාට සමීකරණේ නැහැ. මෙතනින් එහාට යන්නේ අපි මොනවටද? ඔන්න පුතා දිත්ත සටහන් වලට යනවා. එතකොට දිත්ත සටහන් වලදී මේ පුතා මෙන්න අපිට ඕන වෙනවා ඔය වෙනස්කම් දෙකට ගිණුම් දෙකක්. ඒ කියන්නේ මේ මුදල් වෙනස් වෙච්ච එකට මුදල් කියලා ගිණුමක් ඕනේ. මේ පුතා මුදල් ගිණුම. මුදල් ගිණුම. හරිනේ?
ප්‍රාග්ධනය වෙනස් වෙච්ච එකට පුතේ ප්‍රාග්ධනය කියලා ගිණුමක් ඕනේ අපිට. මෙන්න ප්‍රාග්ධන ගිණුම. දැන් අපි සමීකරණයට නම් පුතා මුදල් වැඩි වෙන්න ධන පාවිච්චි කරනවා. ඕක අඩු වුණොත් එහෙම බැරි වෙලා හරි එක්ක ඍණ පාවිච්චි කරනවා නැත්නම් වරහන පාවිච්චි කරනවා. හැබැයි වැඩි වශයෙන්ම පාවිච්චි කරන්න පුතා ඍණ ලකුණ. වැඩි වෙන්න ධන ලකුණ අඩු වෙන්න ඍණ ලකුණ වරහන පාවිච්චි කරා කියලා වැරද්දක් නැහැ. නමුත් පුතේ මාකින් එකේ එන්නේ ඍණ ලකුණ පාවිච්චි කළා. ඒක නිසා ඒක පාවිච්චි කරන එක වඩා වාසිදායකයි. මුදල් ගිණුම වෙන්නේ නැතිනම් දැන් අපි මෙතන මුදල් වැඩි වෙන්න ධන පාවිච්චි කරාට මේකේ කොහෙද ධන ඍණ? නෑනේ පුතා. මේකේ මේ පැත්තටද දාන්නේ මේ පැත්තටද දාන්නේ? දන්නේ අපි. මං කිව්වේ ඔයා විතරන් මුකුත් දන්නේ නැහැ කියලා මං උගන්වන්නේ. පුතේ ප්‍රාග්ධනයේ මේන් තියෙනවා ප්‍රාග්ධනයේ වැඩි වෙලා තියෙන්නේ ප්‍රාග්ධනයේ වැඩි වෙන්න මේ ගිණුමෙන් මේ පැත්තට දානවද මේ පැත්තට දානවද ඒවා දන්නේ. අන්න ඒකට පුතා ගිණුම් කරන මූලධර්ම හඳුන්වා දීලා තියෙනවා. හරිනේ? ඒකට ගිණුම් කරන මූලධර්ම හඳුන්වා දීලා දෙනවා. පුතේ එතකොට ද්විත්ව සටහන් කියලා කියන්නේ මේක නිර්වචනෙත් ඉගෙනගෙන යමු අපි. මෙන්න ද්විත්ව සටහන්. ද්විත්ව සටහන්. ද්විත්ව කියන්නේ දෙකක්. හරිනේ? සටහන් දෙකක්. කොහෙද පුතා සටහන් දෙක තියන්නේ? ද්විත්ව සටහන් දෙක තියන්නේ කොහෙද? ගිණුම් වල. ගිණුම් දෙකක. පැහැදිලි? ඒතර ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක කොහොමද තියන්නේ? අපි කියන හර බැර ඉගෙන ගන්නවා කියලා අපි ඉගෙන ගන්න. හර සහ බැර ලෙස ගිණුමක පුතේ මේ දකුණු පැත්තට අපි කියනවා බැර පැත්ත කියලා. ගිණුමක වම් පැත්තට පුතේ අපි කියනවා හර පැත්ත කියලා. එතකොට දැන් අර ධන ඍණ පාවිච්චි කරන්නේ හර බැර පාවිච්චි කරනවා. එතකොට මේ පැත්තට දානවද මේ පැත්තට දානවද කියලා අපි දන්නේ. අපි ඒක පස්සේ ඉගෙන ගමු. එතකොට මේකෙත් මේ පැත්ත ඕනෙම ගිණුමක පුතේ දකුණු පැත්ත අපි කියන්නේ බැර. වම් පැත්ත අපි කියන්නේ හර. එහෙනම් ද්විත්ව සටහනක් කියලා කියන්නේ පුතේ ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හඳුන්වන්නේ. කියමු බලන්න. ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හැඳින්වේ. ටියුට් එක බලන්න නැති අය තෝසන ටියුට් එක print කරගෙන නැති අය ටියුට් එක නැති කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. වෙන ෆෝන් එක තියාගෙන හිටියත් කමක් නැහැ තියෙනවනේ. ඒකෙන් බලා ගන්න පුළුවන් අපිට. තියෙනව නේද? කවුරුත් නැහැ එහෙම නැති අය. හරි පුතා ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියනවා පුතා. පස්සේ අපි ඒව කතා කරමු. දැනට ඔන්න ද්විත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ පුතා. ද්විත්ව සටහන් ක්‍රමය කියලා කියන්නේ ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක right හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය. right ටියුට් එක තිබ්බ හෝ නැතා කමක් නැහැ. මම ටියුට් එකට චුට්ටක් යන ටියුට් නැති අය කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. අනිත් අය නිකන් කියමු ටක් ගාලා ද්විත්ව සටහන් මම මේකෙන් පස්සේ මේ ටියුට් එකට යන්නේ අය. මේකෙන් පස්සේ වෙනම උගන්වනවා අපි. ඊට පස්සේ වාට ගැටලුවක් නැහැ. නිකමට කියවමු. අනිත් අය අහගෙන ඉන්න. ගනුදෙනුවකින් වන ද්විත්ව බලපෑම හෙවත් ගනුදෙනුවක ද්විත්ව ස්වරූපයේ පෙන්눔 කිරීම සඳහා මේ කියපු නිර්වචනය අපි කියන්නේ ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර වශයෙන් සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය. පුතේ රතු පෑනින් ඉරක් ගහ ගන්න ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය.
පේජ් එක පුතේ අංක 1. මුල් පිටුවමයි. මුල් පිටුවමයි පුතා. දිත්ත සටහන් ගිණුම් කරන ක්‍රමය. එතනම අර කොටුවක් ඇතුලේ ඔන්න තියෙනවා. මට බෝඩ් එකේ දාන්න පුළුවන්? ඕනේ නැහැ දැන්. හරි. හොඳයි පුතා. දැන් අපි දිත්ත සටහන් මූලධර්ම ඉගෙන ගන්න ඕනි. මේක හැදෙන්නේ සමීකරණයෙන්මනේ. ඒකත් ගිණුම් කරන සමීකරණයෙන්මයි හැදෙන්නේ. right. මෙන්න පුතා. එතකොට දිත්ත සටහන් කියලා කිව්වේ සටහන් දෙකක්. එතකොට අපි ඉගෙන ගන්න ඕනි පුතා මේ දිත්ත සටහන් මූලධර්ම අපි වාට සමීකරණයේදී කිව්වේ මෙන්න මම ඒක නැවත ලියන්නම් වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය මේකට අපි තොරතුරු දානකොට පුතා මතක තියාගන්න සරලම තැන ඉඳලා යනවා පුතේ සංකීර්ණම තැනට අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දානකොට 1000ක් මුදල් වැඩි වුණා සහ ප්‍රාග්ධනයේ වැඩි වුණා පුතා 1000ක් ප්‍රාග්ධනයේ යෙදවීම හොඳයි දැන් පුතේ අහන්න ගිණුම් කරන සමීකරණය ආදායම් වියදම් සහිතව මෙන්න වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම් හරිනේ right දැන් අපිට පුළුවන් පුතා මේ සමාන ලකුණෙන් මෙහා පැත්තේ තියෙන මේ ඍණ වියදම් අපි එකත් කුරුල්ලෝ එකට වහනවනේ පුතා නේද මේ පැත්තේ ඍණ තියෙන එක හරි නෑ වගේ නේද ඒක නිසා මේ ඍණ වියදම් සමාන ලකුණෙන් එහා පැත්තට අපි අර යනවා එතකොට පුතේ වත්කම් ධන වියදම් අර සමාන ලකුණ මේ පැත්තට ආවා සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම් ඔන්න ඔයා මතක තියාගන්නකොට මේ ටික එකට මතක තියාගමු පුතේ වත්කම් වියදම් කියන දෙකම වැඩිවීම හර ඔන්න ඒක මතක තියාගත්තා නම් හරි ඒතර කොහොමත් අඩුවීම බැර වෙන්න ඕනේ මෙන්න මේ ටික වැඩිවීම බැර එහෙනම් අනිවාර්යෙන්ම පුතා අඩුවීම මොනවා වෙන්න ඕනද? හර වෙන්නම ඕනි පුතා. පැහැදිලි කතාව. වත්කම් වියදම් කියන දෙක වැඩිවීම හර අඩුවීම බැර. වගකීම් ප්‍රාග්ධනය ආදායම් වැඩිවීම බැර වෙලා අඩුවීම හරවීමකට භාජනය වෙන්න ඕනේ. පැහැදිලිද පුතා කතාව ඔයාට? හරි. මාතෘකාව ලියා ගන්න අභ්‍යාස පොතේ දිත්ත සටහන් ගිණුම් කරන ක්‍රමය. නැත්නම් දිත්ත සටහන් හඳුන්වා දීම. දිත්ත සටහන් හඳුන්වා දීම මාතෘකාව ලියමු. මේවා ඊටාම ලේසි කිසිම තැනක් අඩුවක් වෙන්නේ නැතුව ඔයාට අපි දෙනවා. ඊටාම ලේසි පුතා. ඔයා හොඳට මේ වැඩේ කරගෙන යන්කෝ. එතකොට හරි. දිත්ත සටහන් හඳුන්වා දීම. මාතෘකාව ලිව්වා. පුතේ අපි අර නිර්වචනෙත් ලියමුද? නැත්නම් ඒක නිකන් අඩුවක් වගේ නේද? මේ මෙතනින් අපි නිර්වචනය වාට කිව්වේ පුතේ මේ ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් අපි අනිවාර්යෙන් ගිණුම් දෙකක ලියන්න ඕනේ. එකක් හර සටහනක් අනිත් එක අනිවාර්යෙන්ම පුතා බැර සටහනක් වෙන්න ඕනේ. පැහැදිලි කතාව. ලියමු මෙහෙම ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක පුතේ මේ ඕනෑම නිර්වචනයක් හැදෙන විදිහක් තියෙනවා. පැහැදිලි නේද? ඒ හැදෙන විදිහ හරියට අල්ලගත්තොත් වැඩේ හරි. ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් ගිණුම් දෙකක හරහා බැර ලෙස
හරහා බැර ලෙස සටහන් දෙකක් තබන ගිණුම් කරන ක්‍රමය 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 දිත්ත සටහන් ක්‍රමය ලෙස හැඳින්වේ. දිත්ත සටහන් ක්‍රමය ලෙස හැඳින්වේ. හරි. ඊළඟ මාතෘකාව ලියන්න දිත්ත සටහන් මූලධර්ම. ඔය ටියුට් එකේ තියෙනවා පුතා. තිබුණාට අපිට අත්‍යවශ්‍ය ටික අපි අනිවාර්යෙන් පොතේ ලියනවා. සමීකරණවලත් අපි එහෙම ලිව්වා. මාතෘකාව ලියන්න දිත්ත සටහන් මූලධර්ම. මාතෘකාව දිත්ත සටහන් මූලධර්ම. දිත්ත සටහන් මූලධර්ම. පුතේ මූලධර්මයක් කියලා කියන්නේ මේ ඒක පොදුවේ හැමෝම පිළිපදින්න ඕනේ. ඒක මූලධර්මයක්. පැහැදිලිද? එතකොට මේ ditth සටහන් මූලධර්ම කියලා කියන්නේ හරහා බැර කිරීම සිදු කිරීමේදී ඒ කියන්නේ අපි හර බැර කරනකොට පොදුවේ පිළිපදින අපි හැමෝම පිළිගන්න අපි විතරක් නෙවෙයි පුතේ විදේශ රටවල අය පවා මේක මෙහෙම තමා කරන්නේ. හර බැර කරනකොට පොදුවේ පිළිපදින රීති සමූහය ditth සටහන් මූලධර්ම කියලා අපි කියනවා. මොනවද පුතා රීති කියන්නේ? දැන් හර බැර කරනකොට දැන් ඔයා අතින් සමහර වෙලාවලට පුතා හර බැර දානකොට වරදිනවා. නැද්ද? මුදල් වලට හර කරන්න ඕනක මුදල් වලට බැර කරනවා වැරදිලා. දැන් පොලිසියෙන් ඇවිල්ලා මාංචු දාගෙන හිරේ අරන් ගිහලා දාලා මාස 6ක් බෝගම්බර යවනවද? නෑනේ. නෑ පුතා නෑ. එහෙම යවන්නේ නෑ. රීතිනේ මේවා. නීති නෙමෙයි. රීති අනුගමනය කිරීම වඩා උචිතයි. පැහැදිලි. පුතේ මේ ditth සටහන් දැන් අපි සාමාන්‍යයෙන් සාහිත්‍ය ඉගෙන ගන්නවා සිංහල ඉගෙන ගන්නවා නේ ඒව පුතා අපේ රටට විතරක් ආවේනිකයිනේ. හැබැයි පුතා ඔයා ditth සටහන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මුළු ලෝකෙම එකම ditth සටහන තමයි තියන්නේ පුතා. ඒක නිසා ඔයාට රැකියාව වෙළඳපළ ගත්තාම පුතා විදේශ රටවල රැකියාව වට අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇයි? ඉතින් මුළු ලෝකෙම එකම ditth සටහන් නම් තියන්නේ පුතේ. ඔයාට ඒ වගේ රැකියාව තියෙන්න එපා අනිවාර්යෙන්. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නොතියන විදිහක් නැහැනේ. පැහැදිලි. ඒතකොට මේ සබ්ජෙක්ට් එක මාර වටිනවා පුතා. ඒක වටින්න හේතුව තමයි ඔයාට accounting කියන පාර්ට් එක accounting කියන රැකියාව ලෝකේ ඕන රටකට ගිහිල්ලා කරන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වාසිය. මේක හරියට ඉගෙන ගන්න. මම ඔයාලට කිසි තැනක් අඩු කරන්නේ නැහැ පුතා. කිසි තැනක් අඩු කරන්නේ නැහැ. ඔක්කොම හුද්දටම උගන්වනවා. එතකොට මම දන්නේ නැහැ තේරෙනවද නැද්ද කියලා ඔයාට. يعني මට පුළුවන් උපරිමය මම කරනවා. මම විශ්වාස කරනවා ඔයාට මම උගන්වන එක තේරෙනවා කියලා. පැහැදිලිද? මම විශ්වාස කරනවා මම උගන්වන එක ඔයාට තේරෙනවා කියලා. හරි. එතකොට හරබැන කරනකොට පොදුවේ පිළිපදින රීති සමූහයට අපි කියනවා මොනවා කියලාද? ditth සටහන් මූලධර්ම. පුතේ මූලධර්ම තියෙනවා කීයක්ද? 5ක් තියෙනවා. අපි ඉගෙන ගන්නවා ගිණුම් කරන්නේ මූලිකාංග 5ක්. වත්කම් වගකීම් ප්‍රාග්ධනය ආදායම් වියදම්. එතකොට මේ පහට මූලධර්ම 5ක්. 5ක් වෙන වෙනම මතක තියාගන්න එපා ඒක අපරාධේ පුතා. පැහැදිලිද? අපි මතක තියාගන්න ඕනේ අර මං කලින් කියෙව්වා වගේ වත්කම් ධන වියදම්. ඒ කියන්නේ මේ දෙකම සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන
ආදාය ඔන්න බලන්න ඉන්නකො ඔයාලට තව ටික වෙලාවකින් මම පොඩි නෝට් එකක් දෙනවා පුතා. ඒ නෝට් එක ඔයා අනිවාර්යෙන් හරිද? වෙනම හාෆ් සීට් කොලයක් අරන් ලියලා ටොයිලට් එකේ දොරේ අලව ගන්න ඕනේ ඉඳගත්තාම පේන පැත්තේ. හරිද? එතකොට මේ දිත්ත සටහන් ඉවර වෙනකන් ඒක ටොයිලට් එකේ දොරේ තියෙන්න ඕනේ පුතා ඈ. දැන් කියන්න එපා සර් අපේ ටොයිලට් එකේ දොරක් නැහැ නේ කියලා. හරි. පැහැදිලිද? හොඳයි. එතකොට පුතා මෙන්න මේ දෙක වැඩිවීම හර වැඩිවීම මතක තියාගත්තා නම් හරියනේ. අනිත් එක කොහොමත් බැර වෙන්න එපේ. අඩුවීම බැර. පුතේ මේ තුනම වැඩිවීම බැර අඩුවීම හර පැත්තට යනවා. ඒකෙත් වැඩිවීම මතක තියාගන්න. එක එක මතක තියාගන්න එපා. එක එක මතක තියාගන්න ගියොත් ඔය වැඩේ කරන්න බෑ පුතා. වත්කම් වියදම් වගකීම් ප්‍රාග්ධනය ආදායම්. දැන් සමහර ළමයි ඉන්න පුළුවන් මේකට ඔය කරගෙන යනවා. හරි. දැන් ගොඩ පාඩම් ඉස්සරහට ගිහිල්ලා ගොඩක් මගේ ඇරිලා මේ ඉතින් එතන ඔයා ඉන්න එපා. දැන් මේ මුල ඉඳලා යන්නේ සහ ඉක්මනින් යනවා පුතා. ඉක්මනින් යනවා කියන්නේ මේ උගන්නන්නේ කොහොමද තේරෙනවනේ. පැහැදිලිද මේ යන රටාවට සතිය දවස් දෙකක් නේ පුතා. සතිය දවස් දෙකක් අපි තව ටිකක් කල් ගිහිල්ලා ඕන දවස් 3කුත් යමු කමන්නේ. ඉතින් මේක යම් මෙහෙම ගොඩ ගහ ගන්න එපා. ගොඩ ගහ ගන්න එපා. ඊට ඉක්මනින් කව කරලා දෙනවා. හරි. ඔයා ලිව්වා මේක ලිව්වේ නැද්ද? ලිව්වේ නෑනේ. අපි ලියමු මෙහෙම. දිට්ඨිසරම් මූලධර්ම කියලා මාතෘකාව ලිව්වා. අපි ලියමු මෙහෙම. හරහා බැර කිරීම සිදු කිරීමේදී 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 පොදුවේ පිළිපදින රීති සමූහය පොදුවේ පිළිපදින රීති සමූහය පොදුවේ පිළිපදින රීති සමූහය දිත්ත සටහන් මූලධර්ම ලෙස හැඳින්වේ. දිත්ත සටහන් මූලධර්ම ලෙස හැඳින්වේ. හරි ඒ යටතේ ලියන්න එහෙමම ලියාගෙන යමු. ප්‍රධාන දිත්ත සටහන් මූලධර්ම පහකි. ප්‍රධාන දිත්ත සටහන් මූලධර්ම පහකි. රයිට් මේක ලියාගමු. වෙන වෙනම ඕනේ නැහනේ. වත්කම් පිළිබඳ මූලධර්මය කියලා වෙනම එපා එහෙම. අවශ්‍ය නැහැ. වගකීම් පිළිබඳ වියදම් පිළිබඳ එහෙම ඕනේ නැහැ. ඔක ඔක්කොම පොදුවේ ලියාගන්න. ඔහම ලියාගන්න. සර් මේවා හරබැර විදිහට වැටෙන්න තියෙන පදනම. නෑ පුතේ මේක ක්‍රමයක්නේ. ගිනුම් කරණය කියන්නේ ශිල්පීය ක්‍රමයක්. පැහැදිලි. ඒ ක්‍රමයට අනුව අපි ඒක මතක තියාගෙන ඒ විදිහට හදනවා ගණන්. එච්චරයි. ඒක මේ තාර්කික ඒ කියන්නේ මේ එහෙම එකක් නෑ. පැහැදිලිද? හරබැර කරනකොට හර මෙන්න මේ ටික කියලා බැර නම් මේ කියන්නේ වත්කම් නම් වැඩි වෙන එක හර අඩු වෙන එක බැර කියලා එහෙම නිකන් ක්‍රමයක් තියෙන්නේ පුතේ මේ. ඔක ලෝකෙට හඳුන්වා දුන්නේ පුතේ ලූකා පැසියෝලි. ගිනුම් කරන්නේ පියා කියලා අපි නම් කරන්නේ දැන් ලූකා පැසියෝලි තමයි දිත්ත සටහන් මූලධර්ම ලෝකෙට හඳුන්වා දීම කරේ. ඒක ක්‍රමයක් පුතා ඈ. මේක ලියාගත්ත ගමන් මම ඔයාට මේකේ උදාහරණ ටික දෙනවා. ඒ ටික පුළුවන් හැම ළමයාටම දිත්ත සටහන් පුළුවන් ඈ.
මේ දිත්ත සටහන් වල රෙකෝඩින් එක අපි ඔයගොල්ලන්ගේ ගෲප් වලට දානවා. නිබන්ධන අපි කිව්ව ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. දිත්ත සටහන් බැරි ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට දිත්ත සටහන් පුළුවන් වෙනවා. අපේ පන්ති ආව හෝ නාව කමක් නැහැ. හරිද පුතා? ලියාගෙන ඉවරයි. ඉක්මනින් ලියාගමු. වැඩි වෙලා ගන්න එපා. හරි නේද? හරි. එකපාරක් අපි කියමු. වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. එතකොට ඔයා දන්නවා සාමාන්‍යයෙන් පුතේ ටියුට් එකේ වෙනම තියෙනවා ඈ. අපි ඒක නැවත ආයෙ බලනවා මේක උගන්වලා ඉවර වෙලා. අපිට ඊළඟ සතියේට යනකොට අනිවාර්යෙන් ටියුට් එක print එකේ තියෙන්න ඕන පුතා ඔයා ගාව ඈ. ඔයාලට ටියුට් එක print කරගන්න ලොකු ගාණක් මං හිතන්නේ යන්නේ රුපියල් 100ක් ඕනයි යයි නේද පුතා? ඊට වඩා යන්නේ. මේන් පුතා අපි ගිණුමක් ගත්තාම ඕනෑම ගිණුමක ඒක වත්කම් වියදම් වගකීම් ප්‍රාග් ඕනෑම ගිණුමක පුතේ අපි දකුණු පැත්තට කියන්නේ බැර පැත්ත කියලා. ඕනෑම ගිණුමක වම් පැත්තට අපි කියනවා මොන පැත්ත කියලාද? හර පැත්ත කියලා කියනවා පුතා. රයිට්. එතකොට ඕනෑම වත්කමක් වැඩිවීම හර අඩුවීම බැර. පුතේ ඕනෑම වියදමක් වැඩිවීම හර අඩුවීම බැර. ඕනෑම වගකීමක් ඕනෑම ප්‍රාග්ධනයක් ඕනෑම ආදායමක් වැඩිවීම බැර අඩුවීම හර පැත්තේ තියෙනවා. හරිනේ? රයිට්. එතකොට ළමයිට ගොඩක් ළමයි මේක දන්නවා. හරිද? මේක දැනගත්තට ළමයා ඒක ආදේශ කරගන්න දන්නේ නැහෙනි. ළමයා ඒක අදාළ තැනට ඇප්ලයි කරගන්න දන්නේ නැහැ. ඒක මෙන්න මෙහෙම කරගත්තා නම් ලේසි පුතේ අපිට. හරි. ඔන්න මම මේ පුතා වත්කම් ටික. හරිනේ? ඔන්න කලින් පාඩමට එනවා මම ඉඩම් ගොඩනැගිලි ඊට පස්සේ මෝටර් රථ ඊට පස්සේ යන්ත්‍ර ලීබඩු ආයෝජන ඊට පස්සේ ස්ථාවර තැන්පතු ඊට පස්සේ කීර්තිනාමය මේ අත්‍යවශ්‍ය ටික විතරයි මං ලිව්වේ. හරිද? ඔන්න මෙතෙන් එනකන් අපි කියන්නේ මේවා ජංගම නොවනවත්කම් කියලානේ මං චූටි කෑල්ලකුත් ඕන්නම් ඔන්න ගැහුවා. ඊට පස්සේ ජංගම වත්කම් ටික තොගය ඊළඟට ණය ගැතියෝ එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියලා අපි කියනවා. ඊට පස්සේ බැංකු ශේෂය ඊළඟට මුදල් ශේෂය ඊට පස්සේ ලැබිය යුතු ආදායම් මෙයා සමීකරණ වල උගන්ලා තියෙන ඔක්කොම ටික ඊළඟට ඉදිරියට ගෙවූ වියදම් හරිනේ පුතේ මෙන්න මේ ඔක්කොම ටික මේ ඕනෙම එකක් පුතා ඔයා දන්නවා වැඩිවීම හර අඩුවීම බැර. එතකොට පුතා ඉඩම් වැඩිවීම හර අඩුවීම බැර. ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර ලීබඩු ආයෝජන ස්ථාවර තැන්පතු මම ඔයාගෙන් ඇහුවොත් එම් පුතේ ආයෝජන වැඩිවීම ඔයාලට එකපාර කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ආයෝජන වැඩිවීම හර සර්. කීර්තිනාමයේ අඩුවීම පුතා කීර්තිනාමය කියන්නේ වත්කමක් සර්. වත්කම අඩුවීම බැර කියලා කියන්නවාට හැකියාව තියෙන්න ඕනි පුතා. පැහැදිලි? රයිට්. ඊට පස්සේ ඔන්න පුතා මම
වියදම් ටික ලියනවා. මෙන්න වියදම් ටික. ගැනුම් කියන්නේ වියදමා. ප්‍රධාන වියදම නේද පුතා? ඊට පස්සේ දුරකථන වියදම්, විදුලි වියදම්, වැටුප්, සේවකයන්ට වැටුප් ගෙවන්නේ. ඊට පස්සේ සංග්‍රහ වියදම්, ඊළඟට ෂොය, ඒක ගොඩනැගිලි ෂොය වෙන්න පුළුවන්, මෝටර අත ෂොය වෙන්න පුළුවන්, යන්ත්‍ර ෂොය වෙන්න පුළුවන් ඕන එකක්. ඊළඟට බොල් ණය. බොල් ණය කියන්නේ වියදමක්. අනිවාර්යෙන් වැඩිවීම හර අඩුවීම බැර. ඊට පස්සේ අඩමාන ණය. අඩමාන ණය. අඩමාන ණය කියන්නේ වියදමක් පුතේ. මේකේ ගැඹුරු තැන් වලට අපි යනවා. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වෙනම කතාවක්. අඩමාන ණය කියන්නේ වෙනම කතාවක්. ඊළඟ අපිට ගන්න පුළුවන් බැංකු ගාස්තු. ඊට පස්සේ දුන් වට්ටම්. අපි වට්ටමක් කාට හරි දෙනවා නේද? මෙන්න මේ වගේ තව ඕනනම් අපිට වරිපණම්. තව ඉතින් ඇති තරම් අපිට කියන්න පුළුවන් නේද පුතා? මේ ටික මේ ඕනෙම එකක් පුතා වැඩිවීම හර අඩුවීම බැර. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේවා ටික. මම ලියා ගන්න දෙනවා. උඹ බලන් ඉන්න දැනට. හරි. ඊට පස්සේ පුතේ වගකීම්. බැංකු ණය, ඊට පස්සේ උකස් ණය, ණයකර. ණයකර කියලා කියන්නේ මේ සමාගමක්. තාම ඔයාලට ඒව නැහැ. සමාගම් ණය ගන්න පාවිච්චි කරන උපාංගයක්, කොටස් වගේ. එතකොට මේ ටික ජංගම නොවන වගකීම් විදිහට අපි ගන්නෙ. ඊට පස්සේ ජංගම වගකීම් වලට එනවා ණය හිමියෝ, ඊට පස්සේ ගෙවිය යුතු වියදම්, එහෙම නැත්නම් උපචිත වියදම් කියලත් අපි කියනවා. ඊළඟට ඉදිරියට ලද ආදායම්, ඊට පස්සේ බැංකු අයිරා. බැංකු අයිරාව බැංකුවෙන් ලබා ගන්නා කෙටි කාලීන ණයක් පුතා. බැංකු අයිරාව කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මම ආදායම් ටික ලියනවා. ඒතර ඔයා දන්නවා මේ ඕනෙම වත්කම මේ ටික පාඩම් නම් ළමයට ඉතින් දිත්ත සරන්න පුළුවන් නේ පුතා. එහෙමනේ. මේ ටික වැඩිවීම හර අඩුවීම බැර. ඕනේ මේ ටික මතක තියාගන්න. මේ ටික වියදම් ඕන එකක්. වැඩිවීම හර අඩුවීම බැර. ළමයට ඕනේ මේ ටික මතක තියාගන්න. වගකීම් ඕන එකක්. වැඩිවීම බැර අඩුවීම හර. ඉතින් ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ ටික පුතා. එතකොට ආදායම් ඔයා දන්නවා ප්‍රධාන ආදායම විකුණුම්. ඊට පස්සේ අපිට වට්ටමක් ලැබුණොත් වාසි ලද වට්ටම්. නේ ඊට පස්සේ බැංකුවේ සල්ලි දාපම් පොලී හම්බෙනවා. පොලී ආදායම්. ඊළඟට ගොඩනැගිල්ලක් ඔයා ගාව තිබිලා කුලියට දෙනවා. එහෙනම් කුලී ආදායම් හම්බ වෙනවා. ඊට පස්සේ බ්‍රෝකර් ගාස්තු ආදායම්. බ්‍රෝකර් ගාස්තු ආදායම්. ඊට පස්සේ කොමිස් ආදායම්. කොමිස් ආදායම්. ලාභාංශ ආදායම්. විවිධ වර්ගයේ ආදායම් තියෙනවා. මේ ඕනෙම එකක් පුතේ වැඩිවීම බැර අඩුවීම හර. දැන් ඔයා මේක තේරුම් ගන්න පුතා. මේ උදාහරණ ටික පුළුවන් දරුවට දිත්ත සටහන් පුළුවන් කියන එක ආයෙ කතා කරන්න දෙයක් නෑ පුතා. ආයෝජන කියන්නේ ආදායමක් නෙවෙයි පුතා. ආයෝජන කියන්නේ වත්කමක්. ආයෝජන ආදායම් කියලා වෙනම තියෙනවා. ඒක ආදායමක්. හරි. ආයෝජනය කියන්නේ අපිට වත්කමක් පුතා. අන්න ඒක තමයි ඔයාලට තියෙන ගැටලුව පුතා. ඒතර ඔයා මේ ටික දන්නවා. හරිද? ඔයා අනිවාර්යෙන් මේව දන්නවා. දැනගත්තට මෙතෙන්ට ලඟු කරලා මේක මෙහෙමයි මේ ඔක්කොම ටික වත්කම් එතකොට වැඩිවීම හර අඩුවීම බැර කියලා ළමයා දන්නේ නැහැ. එහෙම කරලා නැහැ ඔයා.
පුතේ ඒක හරියට ඔයා කරගත්තොත් ඔයාට දිත්වසට නතින්න අය මොනවද කතා? පැහැදිලි? මොනවද කතා මේකේ? ඔයාට අනිවාර්යෙන් මේව පුළුවන්. දැන් ඔයා මට නිකමට කියන්න කොහොම තියද්දී අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් යොදනවා පුතා. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් යොදනකොට එක ගිණුමක් ඕනේ. මේ මතක තියාගන්න අර කලින් එක හැමමයි පුතා ඒකක සංකල්පය කියන එක අයිතිකාරයා වෙනයි ව්‍යාපාරය වෙනයි පුතා. පැහැදිලිද? ඒතර අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම පුතා මුදල් කියන වත්කම වැඩි වෙනව නැද්ද? ව්‍යාපාරේ මුදල් වැඩිවීම හරපැත්තේ ලියන්න ඕනේ. පුතේ ප්‍රාග්ධනය වැඩි වෙනවා ව්‍යාපාරේ. ප්‍රාග්ධනය වැඩිවීම බැර එන එක මේ පැත්තේ ලියන්න ඕනේ. ගිණුම් දෙකේ නම් දෙක මාරු කරලා දින දාලා ලියපුවාම වැඩේ හරි. ප්‍රාග්ධනය. ජනවාරි 1 වෙනිදා කියලා හිතන්න. එහෙනම් මෙතන ජනවාරි 1 වෙනිදා මුදල් කියලා ලියනවා. ඔන්න පුතා. එච්චරයි. සරලයි කතාව. රයිට්. අපි පුතා මෙන්න මේක ලියාගෙන ඉන්නවා. ලියමුක. ඉක්මනින් ලියා ගන්න. පොතේ ලියා ගන්න දැන් මේක අනිවාර්යෙන් පුතා half sheet කොලයක් ඔය අනිවාර්යෙන් half sheet ඔව් half sheet දැන් පොතේ ලියා ගන්න ඊට පස්සේ half sheet කොලයක් අරගෙන ඒ half sheet කොලේ ලියලා අනිවාර්යෙන් টয়ලට් එකේ දොර යලවන්නම ඕනේ නැත්නම් කණ්ණාඩිය යලව ගන්න. මූණ බලන කර මූණ හරියට මේ කෙලින් කණ්ණාඩිය යලවන්න ඕනේ. වොෂ්රූම් එකේ දොර තමයි අමාරු. ඇයි පුතා? ටික දවසක් යනකොට ගෙදර ඉන්න ඔක්කොම accounts ඉගෙන ගන්නවා පුතා. ගෙදර ඉන්න ඔක්කොම accounts ඉගෙන ගන්නවා. බලන්නකො කොච්චර වාසිද කියලා. අන්න ගෙදර මිනිස්සු අපේ අධ්‍යාපනයට යොදා ගන්න පුළුවන්. පුතා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාලා ළඟින් යන්න බෑ අහනවා. මේකෙන් එකක් මතක තියාගන්නවා. ඔන්න අම්මලා අප්පච්චිලා පිටිපස්සේ ඉන්නවා නම් මේක টয়ලට් එකේ දොරේ දරුවා අලවන්න ඕනේ අනිවාර්යෙන් ඈ. හරිනේ? එතකොට මේකෙන් එකක් එකක් නෙමෙයි තුනක් විතර මතක තියාගෙන ඉඳලා අම්මලාට කියන්න. මේකෙන් තුනක් විතර මතක තියාගෙන ඉඳලා අනිවාර්යෙන් දරුවගෙන් ඇවිල්ලා අහන්න ඕනේ. එතකොට ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන් ඈ. අනිවාර්යෙන් කියන්න පුළුවන් වෙන පුතේ මේ ටික ලියන්නකෝ ඉස්සෙල්ලා ඊට පස්සේ අපි යටින් ලියමු. මේක වැඩිවීම හර අඩුවීම බැර. මේක වැඩිවීම හර අඩුවීම බැර. මේ ටික වැඩිවීම එහෙම ලියමුකෝ. ඔය ලියා ගන්නකෝ ඉස්සෙල්ලා ඔයා ඔහොම. ටක් ගාලා ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න ඈ. පුතා හොයන්න බැරි නම් හොයන්න පුළුවන් ටික විතරක් ලියන්න. ඊටු ටික ඉඩ තියලා. හරිද? මම අන්තිමේටම ඔක්කොම ටික ආයෙ කියන්න.
හ්ම්. කියන්නම් නේද? පැහැදිලි මදි කියලා කියනවා. රයිට් මං කියන්නම් පුතා. ඔයා ලියන්න එහෙනම් ඈ. රයිට්. වත්කම්. වත්කම් ටික බලා ගන්න හැමෝම ඈ. ඒකේ ලියන්න ඉඩම් ඉඩම් ගොඩනැගිලි ගොඩනැගිලි ඊට පස්සේ මෝටර රථ ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර ඊළඟ ලීබඩු යන්ත්‍ර ඊළඟ ලීබඩු ආයෝජන ආයෝජන ස්ථාවර තැන්පතු ස්ථාවර තැන්පතු ඊට පස්සේ කීර්තිනාමය පොඩි ඉරක් ගහගන්න. එතන මේ දෙක වෙන් වෙලා පේන එකත් මතක හිටිනවනේ ඊට පස්සේනේ. ඒ කියන්නේ ජංගම නෝනවත්කම් ජංගමවත්කම් ටිකත් මතක හිටිනවනේ. මේ උඩ තියෙන ජංගම නෝනවත්කම් පල්ලෙහා තියෙන ජංගමවත්කම් කියලාත් මතක හිටිනවා. ඒකත් වටිනවනේ. හරි. ඊට පස්සේ ඉතුරු ටික ලියන්න යන්න. තොගය ණයගැතියෝ තොගය ණයගැතියෝ ඊට පස්සේ බැංකු ශේෂය ඊළඟ මුදල් ශේෂය ඊට පස්සේ ලැබිය යුතු ආදායම් ඊට පස්සේ ඉදිරියට ගෙවූ වියදම් හරිනේ. පොත මං හිතන්නේ බෙදලා ඇති කොටස් හතරකට ඔයා. රයිට් වියදම් ටික ලියාගෙන යන්න. වියදම් ටික ගැනුම් ඒව ඉතින් බ්‍රාහ්මී අක්ෂර වගේ නේද? කොහේ හොයන්නද? හරි. ගැනුම් දුරකථන වියදම් ඊළඟ විදුලි වියදම් ගැනුම් දුරකථන වියදම් විදුලි වියදම් ඊට පස්සේ වැටුප් ඊළඟ සංග්‍රහ වියදම් ෂය බොල් ණය ඊට පස්සේ අඩමාන ණය බැංකු ගාස්තු ඊට පස්සේ දුන්වට්ටම් ඊට පස්සේ වරිපනම් පුතේ වරිපනම් බදුනේ නේද? වරිපනම් ගොඩනැගිල්ලටත් ගෙවන්න ඕනේ, භූමියටත් ගෙවන්න ඕනේ, ඔක්කොටම ගෙවන්න ඕනේ වරිපනම් බදු. රයිට්. ඊට පස්සේ වගකීම්. යටතේ ලියමු බැංකු ණය, උකස් ණය, ණයකර ඒ ණයකර කියන තැනින් පොඩි ඉරකුත් ගහමු අපි පුතා. එතකොට එතන අර ජංගම නෝන වගකීම් නියෝජනය වෙනවනේ. ඊට පස්සේ ජංගම වගකීම් ටික ලියමු අපි. ණය හිමියෝ
ගෙවිය යුතු වියදම් ණය හිමියෝ ගෙවිය යුතු වියදම් ඊළඟට ඉදිරියට ලද ආදායම් ඉදිරියට ලද ආදායම් ඊළඟ බැංකු අයිරාව රයිට් ආදායම් ටික ලියමු අපි ආදායම් විකුණුම් විකුණුම් ඊළඟ ලදවට්ටම් පොලී ආදායම් පොලී ආදායම් කුලී ආදායම් කුලී ආදායම් ඊට පස්සේ බ්‍රෝකර් ගාස්තු ආදායම් බ්‍රෝකර් ගාස්තු ආදායම් ඊළඟට කොමිස් ආදායම් කොමිස් ආදායම් ඊළඟට ලාභාංශ ආදායම් ලාභාංශ ආදායම් මෙන්න මේ ටික වැඩිවීම හර අඩුවීම බැර ඕනනම් ඔයාට මෙහෙමත් පුළුවන් නේද පුතා මේ දෙකම එක ළඟ තියෙන නිසා මේ දෙකමනේ වැඩිවීම හර අඩුවීම බැර පොතේ මේ දෙකම ඒ කියන්නේ වගකීම් සහ ආදායම් වැඩිවීම බැර අඩුවීම හර එහෙමත් ලියාගමු නේද දැන් ලොග්ගුණේ කියලා කියන්නේ කලින් පාඩම් දෙකේ රෙකෝඩින් ගන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් පුළුවන් පුතා කිසි ගැටලුවක් නැහැ. මට WhatsApp message එකක් දාන්නකෝ. ඔයාට දැන් තොරතුරු අපේ හම්බුණානේ මොකකින් හරි. ඒකට WhatsApp message එකක් දාන්න පන්තිය ඉවර වෙලා. එතකොට ඔයාට තොරතුරු හම්බෙයි. එතකොට පරණේ වගේ රෙකෝඩින් ගන්න පුළුවන්. හැබැයි පුතා දැන් හිතන්නකෝ ගිය මාසේ සම්පූර්ණ එක ඕනේ කියලා. එතකොට අපි ගිය මාසෙට දාලා රෙකෝඩින් දෙන්නේ ඒ මාසෙට අදාළ පේමන්ට් එක කරන්න ඕනේ. එතකොට රෙකෝඩින් ටික දෙනවා. ඒකට හේතුව තමයි දැන් අර මුදල් ගෙවලා දරුවෝ පිරිසක් සම්බන්ධ වුණානේ. එතකොට මේ මාසේ සම්බන්ධ වෙන අයට ගිය මාසෙක නොමිලේ දුන්නොත් එහෙම අර දරුවන්ට අසාධාරණයක් වෙනවා. ඒක නිසා අපි ඒක කරන්නේ මේ දරුවා එහෙම අහලා නැහැ. මෙයා අහලා තියෙන්නේ අදාළ ගාස්තුව කියලා රෙකෝඩින් ගන්න පුළුවන්ද කියලා. පුළුවන් අත්‍යවශ්‍යයෙන්ම. පැහැදිලිද? එතකොට මේ මාසෙට දාලා ටික මේ මාසෙ මෙහෙම කරගෙන යන්න පුළුවන්. ගිය මාසෙට ටිකක් ඕනේ නම් ඒ මාසේ අදාළ පේමන්ට් එක කරලා දරුවන්ට සම්බන්ධ වෙන්න ප්‍රති මහා ගාස්තුව අපි අය කරන්නේ. පොඩි ගාණක් නේ ගන්නෙ. right. මුලින් ඉඳන් කරගන්න පුතා. මුලින් ඉඳන් කරගන්න එක තමයි වාසිය. මේ ඔක්කොම පැහැදිලිව මේ සමීකරණ පාඩම ඉගෙනනවා. සමීකරණ ගිහපුවාමයි ලේසි සමීකරණ නෙමෙයි පුතා.
ගැළපෙලිත් එක්ක සමීකරණ, වැට් එක්ක සමීකරණ එහෙම ඉගෙනුවේ. එහෙම ඉගෙනුවේ පුතා. බාගෙට උගන්වන්නේ නැහැ කිසිම පාඩමක්. හරි නේද පුතා? ඔයගොල්ලන්ට මෙහෙමයි. ඒ අදාළ තොරතුරු ඒ WhatsApp අංක කීපයක් අපේ ඇති ඔයගොල්ලෝ ගාව. ඒවට මෙසේජ් දාන්න, මෙසේජ් දාලා තොරතුරු අහන්න. එතකොට ඔයගොල්ලන්ට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි පුතා. අපි යමු ඉස්සරහට. එහෙම කාගාව හරි නම්බර එකක් නැතුව යාළුවෙක් කරහා සම්බන්ධ වුණා නම් 0.77යි 142යි 88යි 77ට හෝ 0.76යි 334යි 88යි 77 0.7යි 581යි 78යි 55 ඔන්න ඔය නම්බර්ස් වලින් එකකට ඕගොල්ලන්ට WhatsApp message එකක් දාලා අහන්න පුළුවන් පුතා. සර් දිගටම ක්ලාස් එක කරනවද කියලා අහනවා. ඔව් පුතා අනිවාර්යයි. එක ළමයෙන් කිරියත් කරනවා. ඇයි? ඇයි පුතා එහෙම කියන්නේ? දිගටම ක්ලාස් එක කරනවද? ස්ථීරයි පුතා. එහෙම කවුරුත් අතරමං කරලා ජීවිතේ කවදාවත් නැහැ. අවුරුදු 16ක් ටියුෂන් පුතේ. අවුරුදු 16ක්. කිසිම දරුවෙක් සිලබස් කවර් නොකර විභාගයට යවලා නැහැ. දැන් අපි මේ පාර ලියන ළමයිට පටන් ගන්න තියෙනවා මාස 4න් මුළු සිලබස් එකම කවර් කරලා දෙන්න. මාස 4න් මුළු සිලබස් එක කවර් කරනවා. දැන් ඒකේ මාස දෙකක් ඉවරයි මේ තුන්වෙනි මාසයෙන් ඊළඟ මාසෙන් ඉවරයි ඒගොල්ලන්ට සිලබස්. එහෙම කරනවා. අයි කිසි කතා දෙකක් නැහැ. මොකද ඒ අපි ගැන තියෙන විශ්වාසය පුතා ඒක නැති කරන්නේ. පැහැදිලි එක ළමයෙක් හිටියත් අනිවාර්යෙන් සිලබස් කවර් කරනවා පුතා. කතා දෙකක් නැහැ. එක ළමයෙක් නෙමෙයි දැන් අංක 3 සංඛ්‍යාවත් පැනගෙන එන්නේ ළමයි. මේ ඒගොල්ලෝ මේ සම්බන්ධ මේ ලයිව් සම්බන්ධ වෙන අඩුයි ගොඩාක්. ඔය ලයිව් සම්බන්ධ ළමයි 50ක් 60ක් නේ. ඔව් ලයිව් සම්බන්ධ වෙන ගොඩ අඩුයි. නමුත් ඒ වගේ දෙතුන් ගුණයක් ගාස්තු ගෙවලා ළමයා රෙකෝඩින් බලනවා ගොඩාක්. රයිට්. එතකොට මේ ඒක අර මේ ටයිම් එකට පන්ති වැටෙනවනේ ගොඩක් දරුවන්ට. ඒ ටයිම් එකට පන්ති වැටුනහම ඒකේ රෙකෝඩින් එක තමයි දරුවෝ බලන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ පුතා. අනිවාර්යෙන් කරනවා. අය කතා දෙකක් නැහැ ඒකේ. ස්ථිරයි ඈ. විශ්වාසය තියාගන්න පුතා. මොකද මේක මේ අද පටන් ගත්ත වැඩක්. يعني අද මේ ඉස්සෙල්ලම මේ උඩින් පාත් වුණා වගේ accounts ගන්නන්න නෑ. ළමයි 3000කට වඩා කැම්පස් එකවල තියෙනවා. 3000කට වඩා ඈ කැම්පස් එකවල තියෙනවා. හරි. ඒක නිසා කිසිම දෙයකට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේ නම්බර්ස් එදා ඉඳලා තිබ්බ නම්බර්ස් පුතේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. තේරුණා ඔයාට? පුතේ මේ ටික හොඳට ඔයා පාඩම් කරන්න ඕනේ. මේ තමයි ඔයාගේ ජීවිතේ. මේ තමයි ඔයාගේ අනාගතය. ඔයා කොච්චර දිත්තසටහන් පුළුවන් කියලා හිතේ තියාගෙන හිටියා සමහර තැන් වාට මගහැරෙනවා නම් සමහර තැන් පැටලෙනවා නම් පුතේ ඒකට හේතුව මේක හරියට දන්නේ නැතිවීම. මේක හරියට දන්නේ නැහැ. පැහැදිලි. මේක හරියට දන්නව නම් ප්‍රශ්න දෙකයි අහන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න දෙක අහපුවම ඔයාට දිත්තසටහන් පුළුවන්. මොකද්ද ප්‍රශ්න දෙක? ඒක මොන ගිණුමක්ද? වැඩි වෙනවද අඩු වෙනවද? එච්චරයි. ඒක මොන ගිණුමක්ද? වැඩි වෙනවද අඩු වෙනවද? ප්‍රශ්න දෙකයි. නේ අයිතිකරු ව්‍යාපාරයට මුදල් යදෙව්වා. මෙතන මුදල් ගිණුම තියෙනවා. ඒක මොන ගිණුමක්ද? ඒක වත්කම් ගිණුමක්. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම මුදල් වැඩි වෙනවද අඩු වෙනවද? මුදල් වැඩි වෙනවා. එහෙනම් වත්කම් කියන මුදල් කියන්නේ වත්කමක්. ඒතර වත්කම් වැඩිවීම හරපැත්තේ ලියන්න ඕනේ නේ පුතා. ඔන්න ඕකනේ තර්කය. ඒතර කවුරුත් ඉන්න බෑ පුතා දිත්තසරණ දන්නේ නැති. මේ ටික පුළුවන් දරුවා අනිවාර්යෙන් දිත්තසරණ යන්න පුළුවන් පුතා. කිසිම ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. පැහැදිලි. කිසිම ගැටලුවක් වෙන්න විදිහක් නැහැ පුතා. එතකොට මේක හොඳට පාඩම් කරගන්න. එතකොට ඔයාට මේ ගමන සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. අපි චුට්ටක් ඉස්සරහට යමු. ටියුට් එක ඔයගොල්ලෝ ගාව ගොඩක් අය ළඟත් ඇති.
අනිත් අය චුට්ටක් ඉතුරු ටික බලාගෙන ඉස්සරහට යන්නේ. මම ඉවර කරගෙන මේ යන්නම් ටියුට් එකත්. එතන ටියුට් එක නොතිබ්බා කියලා ගැටලුවක් නැහැ. මේ කියපු ටික තමයි දැන් මේකෙන් කතා කරන්න යන්නේ. හැබැයි ඒක නැතුවත් අපිට ඉස්සරහට යන්න පුළුවන්. පොඩි තියරි පාර්ට් එකක් මේකේ තියෙනවා. එතකොට ඒ තියරි පාර්ට් එක හොඳයි. කමන්නේ මම නිකන් කියවගෙන යන්නම්. ඔයගොල්ලන්ට අහගෙන හිටියත් මේක තේරෙනවා. ටියුට් එක ළඟ ඇති. ටියුට් එක නැති අය ඒ ගෲප් වලට ඔක්කොටම අපි දැම්ම ගොඩක් දවස් ඉඳලා. ෆෝන් එක හරි තියාගෙන කමක් නැහැ. ගැටලුවක් නැහැ පුතා. YouTube එකෙන් ඉස්සෙල්ලම සම්බන්ධ වෙන දරුවෙක් නම් මේ බලන්නේ. ඒගොල්ලෝ ටියුට් එක අපෙන් ඉල්ලන්න පුළුවන්. අපි ටියුට් එක දෙනවා. රයිට්. සෑම ගණදෙනුවක් වෙනුවෙන්ම අපි ඉන්නේ පළවෙනි පිටුවේ දිත්තසටහන් ගිණුම්කරණය හඳුන්වා දීම කියන ටික කියෙව්වා. ඊට පස්සේ ටික කියවන්න සෑම ගනුදෙනුවක් වෙනුවෙන්ම ගිණුම් කරන සමීකරණය පිළියෙල කිරීම ප්‍රායෝගික නොවන අතර ගිණුම්කරණයේදී සාමාන්‍යයෙන් කෙරෙන්නේ ගනුදෙනු හා සිද්ධීන් දිත්ත සටහන් ක්‍රමයට ගිණුම්වල සටහන් කිරීමයි. හරි. ඒක තමයි අපි මෙච්චර වෙලාවක් කිව්වේ සමීකරණේ ප්‍රායෝගික නෑ. ඒක නිසා දිත්ත සටහන් ක්‍රමයට මාරු වෙනවා කියලා. මම ඒකයි ඔයාලට කිව්වේ හැබැයි ප්‍රායෝගික නෑ කියලා ගිනි තියන්න එහෙම නෑ සමීකරණ ටියුට් ටික ඈ. රයිට්. ගිණුමක් යනු අනේව දන්නවා ඔයා නේද? ගිණුමක් කියලා කියන්නේ වත්කම් වගකීම් ප්‍රාග්ධනය ආදායම් වියදම් යන අයිතමයන්ගේ වෙනස් වීම එදිනෙදා සටහන් කරන වාර්තාවක්. ටී ගිණුමක් කියන්නේ ඒකයි. රයිට්. ගිණුම් සඳහා යොදා ගන්නා ලද ආකෘති වර්ග දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ටී ආකෘතිය නැත්නම් තිරස් ආකෘතිය. අනිත් එක ලේඛන ආකෘතිය. එහෙම නැත්නම් සිරස් ආකෘතිය කියලාත් අපි කියනවා. හරි. ටියුට් එකේ එහා පැත්තේ තියෙනවා ටී ආකෘතියේ ගිණුම. ඔන්න පුතේ ගිණුමක් තියෙනවා ඕකේ. ගිණුමක ඔක තියෙන මෙන්න මෙහෙම. පුතා ගිණුම මෙන්න මෙහෙම ඔයාට රූල් කරලා දීලා තියෙනවා ගිණුම. මෙන්න මේ ගිණුමක මම එක තියෙන ටික කියවන්නම් ටී ආකෘතිය නැත්නම් තිරස් ආකෘතිය. ටී අකුරක හැඩය ගන්නා නේ ටී අකුරක් වගේනේ. හරහා බැර වශයෙන් දෙපැත්තක් තියෙනවා. පුතේ මේකෙදී දකුණු පැත්තට අපි කියන්නේ බැර පැත්ත කියලා ගිණුමක. පුතේ වම් පැත්තට අපි කියන්නේ හර පැත්ත කියලා. පැහැදිලි? ලේඛන ආකෘතිය ඔයාට හම්බෙන්නේ බැංකු සැසඳුම් පාඩම තුල. ඒක දැම්ම ඕනේ නැහැ. එතනදී අපි කියලා දෙනවා. රයිට්. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි යම් මගයක් වැඩි කිරීම සඳහා හෝ අඩු කිරීම සඳහා හර කළ යුතුද බැර කළ යුතුද? දැන් පුතේ මුදල් ගිණුම ගමුකෝ. මේ මුදල් ගිණුම හර කරන්න ඕනද බැර කරන්න ඕනද වැඩි වෙන්න නම් අඩු වෙන්න නම් අන්න අපි දන්නේ නැති නිසා පුතේ දිත්ත සටහන් මූලධර්ම හඳුන්වා දීලා තියෙනවා. ඔන්න දිත්ත සටහන් මූලධර්ම මේක ලියාගත්තා ඔයා පොතේ. හරහා බැර කිරීම සිදු කිරීමේදී පොදුවේ පිළිපදින රීති සමූහය. පුතේ හර බැර කරනකොට අපි හැමෝම අනුගමනය කරන්නේ මොනවද? වත්කම් වැඩිවීම හර අඩුවීම බැර නැත්නම් වත්කම් වියදම් දෙකම වැඩිවීම හර අඩුවීම බැර වගකීම් ප්‍රාග්ධනය ආදායම් තුනම වැඩිවීම බැර අඩුවීම හර. ඔන්න අපි පාවිච්චි කරන ක්‍රමය. පැහැදිලි? රයිට්. තේරුණා. ඊට පස්සේ වත්කම් පිළිබඳ මූලධර්මයේ වගකීම් ප්‍රාග්ධනය ආදායම් ওই ටික තියෙනවා. සමීකරණයට ඔයා ලියාගත්තේ සමීකරණයත් එක්ක ඒකත් ඔන්න ඕක ඇතුලේ තියෙනවා. හොඳයි. පුතා අපි ගිණුමක අන්තර්ගත තොරතුරු ඒවා කියව ගන්න හිමින් සිරුවේ තේ එකක් එහෙම බොන ගමක්. හරි. ඒවා මහා දේවල් නෙමේ. ඔයගොල්ලෝ දන්නවා මමත් ගානක් හදන ගමන් මේ ටික පැහැදිලි කරලා දෙන්නම්. රයිට්. ලෙජරය දැනගන්න ඕනේ. මොකද්ද පුතා ලෙජරයක් කියලා කියන්නේ? ලෙජරයක්. ලෙජරය. ඒක නිකන් තඩි පොතක් පුතා. ලොකු පොතක්. පිටු සෑහෙන තියෙන පොතක්. ඒක නිකන් පෙට්ටියක් වගේනේ. මට චිත්‍ර වලට එස්නේ පුතා. පොතක් කොහොම ඔහොම ඔය ඇති. හරිනේ. ලොකු පොතක්. පුතයි මේ සාමාන්‍යයෙන් අපි හිතමු මේ පොතේ
පිටු තියෙනවා පුතා 3000ක් කියලා. එක පිටුවක එක ගිණුම ගානේ තියෙනවා. එහෙනම් පුතේ මේ පොතේ ගිණුම් කීයක් ඇද්ද පුතේ? පිටු තියෙනවා පුතා 3000ක්. හරිද? එක ගිණුමක එක පිටුවක එක ගිණුම ගානේ තියෙනවා. මං අහන්නේ ඔයාගෙන් පුතා මේ ලෙජරය කියන පොත ඇතුලේ ගිණුම් කීයක් ඇද්ද? 3000යි. එහෙනම් නිර්වචනය මෙහෙමයි ඇදෙන්නේ. නිර්වචනය ගිණුම් ඇතුළත් කොට පිළියෙල කරන පොතක්. මොකද්ද පුතා? ගිණුම් ඇතුළත් කොට නෑ පිටු අංකය නම් 5 වෙනි පිටුවේ අපි ඉන්නේ පුතේ. ද්විත්ව සටහන් ටියුට් එකේ 5 වෙනි පිටුවේ. රයිට්. මට කියන්න මේක ඕනේ නෑ මේක අහගෙන ඉමු. ලෙජරයක් කියලා කියන්නේ මේ ගිණුම් ඇතුළත් කොට පිළියෙල කරන පොතක්. හැබැයි සමහර අය පුතේ මේ පොත්වල ඕ ගිණුම් තියාගෙන ඉන්නේ නැහැ. සමහර අය පුතේ පරිගණකයේ මේක තියාගෙන ඉන්නවා. එහෙනම් අපි කියන්නේ ගිණුම් ඇතුළත් පොතක්. එහෙම නැත්නම් ස්ථානයක්. අපි කියනවා පුතා මොකක් කියලාද? ලෙජරයක් කියලා කියනවා. නේ? ඔය ලොකු පොත් සමහර ඔය ඒ දවස්වල මේ ඔය බැංකු තිබ්බම පරවන බැංකු. ඒ වගේ ලොකු පොත් තියෙන්නේ පුතා. තඩි පොත්. ඒගොල්ලෝ මේ අපි ගිහිල්ලා සල්ලි දාන්න ගියපුවම ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා පොත උස්සගෙන එනවා. තඩි පොත් උස්සගෙන එන්නේ. හරි නේද? රයිට්. ලෙජරයක් කියලා කියන්නේ එහෙනම් ගිණුම් ඇතුළත් කොට පිළියෙල කරන පොතක්. එහෙම නැත්නම් ස්ථානයක්. කියමු මොන ලොකු පොතක් දීලා තියෙනවා. ලෙජරය ගිණුම් ගණනාවක එකතුවක් හෙවත් ගිණුම් ඇතුළත් කොට පිළියෙල කරන පොතක් ලෙජරයක් ලෙස හැඳින්වේ. හරිනේ? රයිට්. පුතේ මෙන්න මේ ලෙජරයක ගිණුම්නේ තියෙන්නේ පුතා. ලෙජරයක ගිණුම් වර්ග 5ක් තියෙනවා පුතා. හරිද? ලෙජරයක මේ ලෙජරය වර්ග කරනවා පුතා අතීත වර්ගීකරණය. මම ඔයාට වර්ග 5ක් තියෙනවා කියලා කිව්වේ අතීත වර්ගීකරණේ නෙවෙයි පුතා. වර්ග 5ක් තියෙන නූතන වර්ගීකරණ. අද වර්ග කරන විදිය. අතීත වර්ගීකරණය කියලා ඔයාලගේ සීයලාගේ කාලේ වර්ග කරපු විදිය නේද පුතා? සීයලා ඒ කාලේ එච්චර එහෙම ලොකුවට වර්ග කරන්න ගියේ නෑ පුතා නේද? හැමෝම සීයගෙනේ. මං කියන්නේ එහෙම නෙමේ. ඒ එච්චර එහෙම වර්ග කරේ නෑ. එහෙම ભેද තිබ්බේ නෑ. අල්ලපු ගෙදරත් අපේම තමා. එහා පැත්තේ ගෙදරත් අපේමයි. ඒ කාලේ හරි සාමූහිකයි පුතා ඔක්කොම ටික. නේද? සිය දක්ෂයා. හරි. අතීත වර්ගීකරණය ඊට පස්සේ නූතන වර්ගීකරණය. නූතන වර්ගීකරණය. නූතන වර්ගීකරණය. නූතනය කියන්නේ අද වර්තමානයේදී වර්ග කරනවා පුතා කොටස් 5කට. මේක මේ අවශ්‍ය වෙන්නේ ඔයාට. මේක සාමාන්‍ය A level වලට අහන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඔයා ඒක දැනගෙන ඉන්න එක හොඳයි පුතා. ඔයා කැම්පස් එකට ගියාට පස්සේනේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම A level වලට මෙන එක උගන්වනවා නෙමෙයි පුතා. එතනින් එහාටත් චුට්ටක් උගන්වනවා. මොකද ඔයාට කැම්පස් එකට ගියාට පස්සේ මේවා ටික ඕන වෙනවා පුතා. පැහැදිලිනේ? හරි. නූතන වර්ගීකරණයට අනුව පුතේ ප්‍රධාන කොටස් 5ක් තියෙනවා. මේක ඕන වෙනවා අනිවාර්යෙන් ඔයාට. ඔන්න ලෙජරේ කොටස් 5කට බෙදනවා අද වර්ග කරන විදිහට. ඔයා දන්නවා වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ප්‍රාග්ධන ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම් කියලා. හරිනේ? ඔයාලගේ සීයලාගේ කාලේ පුතේ මේක වර්ග කරේ ප්‍රධාන කොටස් 3කට විතරයි. අපි දෙනවා පුතා නිශ්චිතම නිර්වචන තමයි මේ දෙන්නේ. එමෙ නිශ්චිතම කියපා ඒ අදහස තමයි එන්න ඕනේ. ඒ අදහස තමයි ගොඩක් එහෙම එන්නේ නැහැ. accounts වලට නිර්වචන ලියන්න එනවා එන්නේ නැතිම නැති තරම් පුතා. accounts වලට සාමාන්‍යයෙන් එන්නේ ගාන හදලා ඉරක් ගන්න. ගණන් තමයි එන්නේ පුතා. නිර්වචන එනම අඩුයි ඈ.
හරි නූතන වර්ගීකරණයේ මෙන්න ප්‍රධාන කොටස් පහකට බෙදුවා. අතීත වර්ගීකරණයේ ඔයාලගේ සීයලා වර්ග කරේ ප්‍රධාන කොටස් තුනකට පුතා. මේකට අපි කියනවා දීපල ගිණුම්, නාම මාත්‍ර ගිණුම්, නාම මාත්‍ර ඊට පස්සේ පෞද්ගලික ගිණුම්. දීපල ගිණුම්, නාම මාත්‍ර ගිණුම්, පෞද්ගලික ගිණුම්. පුතේ නම් ටික නිකන් අර කටට හුරු වෙලා තිබ්බහම ඇති ඈ මොනවද ඕවට එන්න ඕන කියලා ඕනේ. දැන් නෙමේ අපි වර්ග කරන්නේ කොටස් පහකට. වත්කම් වගකීම් ප්‍රාග්ධන ආදායම් වියදම් කියලා. ඒ කාලේ එහෙම කොටස් පහකට වර්ග කරේ නැහැ. කොටස් තුනකට විතරයි වර්ග කරේ පුතේ. හරි. පොඩි අදහසක් ගන්න ඇති. රයිට්. ඕකේ මේ ශේෂ පිරික්සුම කියලා එහෙම එකක් තියෙනවා. ඒවා ලොකු දැම්ම ඕනේ ගණන් හදනකොට අපි කියලා දෙනවා. රයිට්. පළවෙනි එකට යමු. අංක 1. මම ටියුට් එක දාන්න කියලා බැලුවේ. හරි. එච්චර ලොකුවටම පේන්නේ නැති වුණත් කමක් නැහැ. යම් තාක් දුරට හෝ පේනවනේ නේද? ඒ ඇති. මම මේ දැන් මේක හැදුවේ ඔහොමම. ඒක චුට්ටක් කලින් මේක බෝඩ් එකට දානවා කියලා හිතුවේ නෑ. ටියුට් එක හැමෝම ගාව තියෙනවා කියලා හිතලා තමයි වැඩේ ගොඩ දාගෙන ගියේ. නමුත් මේ බලන්නකො පුතේ ටියුට් එක නැති අය අත උසන් චුට්ටක් බලන්න. ටියුට් එක නැති අය අත උසන්. එහෙනම් තව ෆෝන් එක හරි තියාගෙන හිටියට කමක් නැහැ. හරි. පළවෙනි එකට යමු අපි. අංක එක කියවන්න. එතකොට මේ ටියුට් එක නැති අය අංක 1 කියලා දාලා වෙනම ගිණුම් දෙකක් රූල් කරලා මේක හදාගෙන යනවා. හරිනේ? රයිට්. පුතේ මේ අංක 1 අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකාරයා තමන් ගාව තියෙන සල්ලි ටික ව්‍යාපාරයට දානවා. හරිනේ? මට නම් මේක එච්චර සෙට් වෙන්නේ නැහැ. බෝඩ් එක අර ග්‍රීන් බෝඩ් එකම තමයි හොඳ. එතකොට ඔයාට ටිකක් හොඳට පැහැදිලිව මේක කරන්න පුළුවන්. රයිට්. අය පාරක් අත උස්සන්න ටියුට් එක නැති අය. ඒගොල්ලන්ට වෙන ෆෝන් එකකට හරි දාගෙන මේක බලන්න පුළුවන්ද? ගැටලුවක් නැහැ නේද එහෙනම්? හරි අපි දෙපැත්තට මාරු වෙවි යන් ගැටලුවක් නැහැ. රයිට්. කියවමු පුතා පළවෙනි එක අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. ඔන්න හැමෝම ඊළඟ දවස වෙනකොට ටියුට් එක print කරගෙන තියාගෙන ඉන්න ඕනේ.
අත්‍යවශ්‍යයි පුතා. හොඳයි. අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම ඔයාට මේකට ගිණුම් දෙකක් ඕනේ. ඔයාගේ ටියුට් එකේ ගිණුම් දෙක තියෙනවා රූල් කරලා දීලා. අය ඔයා රූල් කරන්න ඕනේ මම ඉතින් රූල් කරන්නම්. හරිනේ? ඔන්න ගිණුම් දෙක. රයිට්. එතකොට පුතා අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම මේන් අයිතිකාරයා ඉන්නවා. මේන් පුතේ ව්‍යාපාරයේ තියෙනවා. එතකොට අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම අයිතිකාරයා ගැන නම් කවදාවත් හිතන්න එපා. ඒකක සංකල්ප ඒක කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාරයේ ස්වාධීනයි පුතා. අයිතිකාරයා ගැන හිතන්නේ නැතුව කවුරු ගැන හිතන්න කියලාද කියන්නේ? ව්‍යාපාරය ගැන හිතන්න. එතකොට අයිතිකාරයා ගෙදර තියෙන සල්ලි ව්‍යාපාරයට දාපු ගමන් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. හරිනේ? එහෙනම් ඔයාට එක ගිණුමක් ඕන වෙනවා පුතා. මුදල් ගිණුම. එක ගිණුමක ලියන්න මුදල් ගිණුම. පුතේ අනිත් ගිණුම ඔයාට ඕන වෙන්නේ අයිතිකාරයා තමන්ගේ දේවල් ව්‍යාපාරයට දානවට අපි කියන්නේ මොකක් කියලාද? අයිතිකාරයා ව්‍යාපාරයට තමන්ගේ දේවල් යොදවනවට අපි කියන්නේ පුතා ප්‍රාග්ධනයේ යෙදවීම කියලා. අන්න පුතා එතකොට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වැඩි වෙනවනේ. එහෙනම් අපිට ඕන වෙනවා ගිණුම ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුම. හොඳයි. එතකොට අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවාම ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. එහෙමනේ. අයිතිකාරයා තමන් ගාව තියෙන සල්ලි ටික අරන් ගිහලා ලාච්චුවට දානවා. පුතේ ලාච්චුවට සල්ලි දාපුවාම මුදල් පොත කියන්නේ පුතා ඈ මුදල් ගිණුම. මුදල් පොත කියපුවාම හරිද කියලා අහනවා. නෑ පුතේ මුදල් ගිණුම. මුදල් පොත තිබ්බේ O level වලට. හරිද? මුදල් පොත් කියලා ඒවා A level වලට නෑ. ඊළඟ පාඩම මූලික සටහන් පොත්නේ අපි උගන්වන්නේ. ඒකෙවත් පුතේ මුදල් පොත කියලා එකක් නෑ. දැන් තියෙන්නේ මුදල් ලැබීම් ජර්නලයේ ගෙවීම්. ඒ කියන්නේ ලැබෙන ඒවා වෙනම එකක ගෙවන ඒවා වෙනම එකක. මුදල් පොත කියලා තියෙන්නේ කොහෙද? O level වලට. O level වලට මුදල් පොත තියෙනවා. තනි තීරු, දිත්ත තීරු, තිත්ත තීරු එහෙම තියෙනව නේද? හරි. A level වලට එහෙම නෑ පුතා ඈ. මුදල් ගිණුම පොත නෙමෙයි. රයිට්. පැහැදිලිව වාට එතකොට පුතේ මේ අයිතිකාරයා ව්‍යාපාරයට මුදල් දාපුවම ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම වැඩිවීම හර පැත්තේ ලියන්න ඕනේ. නිකමට බොරු දිනේකුත් දාමු. 1 ප්‍රාග්ධනය කියලා දහස් වලින් ලියමු නේද? 100යි. දහස් වලින් ලියමු 100යි. දහස් වලින් කියන්නේ අග බින්දු 3 නැතුව. හරි. අග බින්දු 3 නැතුව ලියන්න. එතකොට එකක් දැනගත්තාම ඇති. අනිත් එක හිතන්න ඕනේ නෑ පුතා. මුදල් හර. එහෙනම් ප්‍රාග්ධනය බැර. එකකට හරුණොත් අනිකට අනිවාර්යෙන් බැර වෙන්න ඕන. කතා දෙකක් නෑ. හර බැරනේ අපි ඉගෙන ගන්න. හිතනවා නම් ඒත් කමන්නේ ප්‍රාග්ධනය වැඩි වෙන එක ප්‍රාග්ධනය වැඩි වීම බැර පැත්තේ ලියන්න ඕනේ. 1 මුදල් කියලා ලියන්නේ. මුදල් ගිණුමේ නම 100යි. හරි. අපි යමු දෙවෙනි එකට. මේකේ මුකුත් ප්‍රශ්න නැහැනේ කාටවත්? දෙවෙනි එකට යමු පුතා. දෙවෙනි එකේ කියන්නේ අයිතිකරු විසින් ව්‍යාපාරයට ලී බඩු යොදවනවලු පුතා. අයිතිකාරයා ව්‍යාපාරයට ලී බඩු යොදවනවා. එතකොට ඕනේ ගිණුම් දෙක මොකක්ද පුතා? ඔන්න ඔයා තනියම කල්පනා කරලා බලන්න දැන්. ඕනේ ගිණුම් දෙක මොකක්ද? පුතේ එක ගිණුමක් අයිතිකාරයා ලී බඩු නෙදාන්නේ. එතකොට ව්‍යාපාරයේ තියෙන ලී බඩු වැඩි වෙන. මේ ගිණුම් ඔක්කොම හදන්නේ කොහාටද? මේ ඔක්කොම හදන්නේ ව්‍යාපාරයට පුතා ඈ. හරි. එතකොට අයිතිකාරයා ව්‍යාපාරයට ලී බඩු දාපම් ව්‍යාපාරයේ ලී බඩු වැඩි වෙනවා පුතා. එහෙනම් ලී බඩු ගිණුමක් ඕනේ. සහ අපි ඔයාලට උගන්වලා තියෙනවා අයිතිකාරයා ව්‍යාපාරයට මොනව දැම්මත් අපි කියන්නේ ප්‍රාග්ධනයේ යෙදවීම කියලා පුතා. පැහැදිලි? ඔයගොල්ලන්ට මේ
දැන් මේවා අහුවෙලා නැති අයට රෙකෝඩින් බලන්නත් පුළුවන්. අපි මේ පොඩි පොඩි ඒ වත්කම් කියන්නේ මොනවද? වගකීම් කියන්නේ මොනවද? ප්‍රාග්ධනය කියන්නේ මොනවද? මේවට අදාළ එක එක වීඩියෝස් දාලා තියෙනවා පුතා අපේ ඔය ගිනුම් කරන සත්කාර කියලා අපි මේ මෑතක හැදුවේ. මෑතක හදලා තියෙනවා අපි YouTube channel එකක්, Facebook channel එකක්, TikTok channel එකක් අපි හදලා තියෙනවා. ඔක්කොම ගිනුම් කරන සත්කාර නමින් තියෙන්නේ. ඉතින් ඒවට ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. පැහැදිලිද? නිකාම්ම බලන්නත් එපා ඉතින්. හරි. බලන්න ඒවා අනිවාර්යෙන්. ඒවා ෂෙයා කරන්න අනිත් අයටත් බලන්න. හොඳයි. අවශ්‍ය නම් විතරක් ඈ. පුතේ ලීබඩු දාපු ගමන් ව්‍යාපාරයේ ලීබඩු වැඩි වෙනවා. එතකොට මොන ක්ලාස් එකට අනවශ්‍ය එකක් මං කිව්වේ. ක්ලාස් එක කියන්න ඕනේ නැති එකක් මං කිව්වා ඉතින්. නෑ ඔයාට ඒ දැනුම නැත්තම් ඒකට ගිහිල්ලා දැනුම ගන්න පුළුවන් කියලා මම කිව්වේ. ඒකේ කිසිම පෞද්ගලික දෙයක් දාලා නෑ. ගිනුම් කරන්නේ විතරයි පුතේ ඈ. ඒ වගේ ගිනුම් කරන්නේ විතරයි. හරි. ගිනුම් කරන සත්කාර. හරි. ලීබඩු අපි හර කරනවා පුතා. ලීබඩු වැඩි වෙනවා. ලීබඩු කියන වත්කම් වැඩිවීම හර පුතේ. දිනේ ඕනේ දැන් ප්‍රාග්ධනය කියලා දාන්න. අයිතිකාරයා ව්‍යාපාරයට මොනව දැම්මත් අපි කියන්නේ නෝනරන් ගිහිල්ලා ව්‍යාපාරයට දැම්මත් ප්‍රාග්ධනය දීම තමයි. ඔන්න ප්‍රාග්ධනය කියලා දානවා අපි පුතේ 250යි. ලිබඩු වැඩි වෙනවනේ. ප්‍රාග්ධනයත් වැඩි වෙනවා ඉතින්. ප්‍රාග්ධනය වැඩි වෙන එක බැර පැත්තේ ලියන්නේ අපි ලීබඩු කියලා 250යි. හිමින් අහන්නකෝ. පුතේ මේ ඉගෙන ගන්න දේවල් අපේ එකපාර ඔලුවට නොයන්න පුළුවන්. ඔලුවට ගියත් අපි නැවත නැවත මේ ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ. ඔයා තනියම ගෙදරට වෙලා මේවා හදන්න. තනියම තර්ක කරන්න. පැහැදිලි. තේරුම් නැත්තම් අපිට කතා කරන්න. පොඩි WhatsApp message එකක් අපිට දාන්න. අපි අනිවාර්යෙන් ඒකට උත්තර දෙනවා. දාලා මේ වැඩේ ගොඩ දාගෙන ඉස්සරහට යන්න. ඔයාට පුළුවන්. ඔයාට පුළුවන්. අනිත් මිනිස්සුන්ට පුළුවන් නම් ඔයාට බැරි වෙන්නේ මොකද්ද හේතුව? නේද? අනිත් මිනිසුන්ට හොඳට දැන් ඔයාගේ යාළුවෙක් ඉන්නවා යාට මාර හොඳට දිත්ත සටහන් පුළුවන් මට විතරනේ බැරි. එහෙම බැරි වෙන්න විදියක් නැහැ. එහෙම බැරි වෙන්න විදියක් නැහැ පුතා. රයිට්. ඔයා වැඩ කරන්නේ කම්මැලි. නෑ දැන් ඔයා වැඩ කරනවා. මරුවට වැඩ කරනවා. කිසි අවුලක් නැහැ. හරි පුතා තුන්වෙනි එක. 1,60,000ක උපකරණයක් ගන්නවා. දැන් අයිතිකාරයා සම්බන්ධ නැහැ පුතා මේකට. නේද? අයිතිකාරයාගේ සම්බන්ධතාවයක් නැහැ. ව්‍යාපාරය තමයි මේ අරගෙන තියෙන්නේ. හරිනේ? ව්‍යාපාරයේ පුතේ සල්ලි දෙනවා එළියට. මුදල් දීලා ව්‍යාපාරයට උපකරණ ගන්නවා. එතකොට ව්‍යාපාරයේ 160ක උපකරණ මිලදී ගන්නවා. පුතා අපි ගාව තියෙන මුදල් එළියට යනවා. ඒ කියන්නේ අපි ගාව කියන්නේ මම මේ ව්‍යාපාරය කියලා. අපි කියන්නේ ව්‍යාපාරය දැන් අපි ගාව තියෙන මුදල් එළියට යනවා. අපිට උපකරණ ලැබෙනවා. ගිණුම් දෙකක් ඕන එකක් මුදල් ගිණුම. රයිට් එක ගිණුමක් මුදල් ගිණුම. අනිත් ගිණුම උපකරණ ගිණුම. හරි. අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා පුතා. මුදල් අඩු වෙනවා කියලා කියන්නේ බැර වෙන්න ඕන උපකරණ කියලා. මේකට බැර කරන්න. මුදල් වැඩි වෙන එක මේ පැත්තේ අඩු වෙන එක මේ පැත්තේනේ. මේ ඕනම දිත්ත සටහනක පුතේ මුදල් කියන එක මතක තියාගත්තා නම් වැඩේ ගොඩ. ඒ කියන්නේ මුදල් එකට දාන්න. ඒ කියන්නේ මුදල් වැඩි වෙන එක හර අඩු වෙන එක බැර අනිවාර්යයෙන්ම. එතකොට 160යි උපකරණ හර වෙනවා 160ක් මුදල් කියලා. මේ මම නිකමට මේ මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්නම්කෝ. ඔයා චුට්ට බලන්නකෝ ඔයාට උත්තර දෙන්න පුළුවන්ද කියලා පුතා. මේ ගිනුම් දෙක මාරුණාට කමක් නැද්ද කියලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මේ පැත්තට ඇවිල්ලා මේක මේ පැත්තට ආවා කියලා කිසිම ගැටලුවක් නැහැ පුතා ඈ. ඕන විදිහක්. හරි. මේ චුට්ට අහන්නකෝ දැන්. මම මේ කියන ඒවට ඔයා හිතින් උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. අයිතිකරු ව්‍යාපාරයට මුදල් ලැබෙව්වා. විතරනවද? අයිතිකරු ව්‍යාපාරයට මුදල් දැම්මා. ඒ කියන්නේ ප්‍රාග්ධනය දුවලානේ. දෙතිසරණ මුදල් එකෙන් හිතන්න ඉස්සලා. මුදල් හර මුදල් වැඩි වෙනවනේ.
එහෙනම් ප්‍රාග්ධනය අනිවාර්යයෙන්ම බැර. අයිතිකාරය ව්‍යාපාරය ලීබඩුව දෙව්වා. තනියෙන් බලන්න උත්තර දෙන්න පුළුවන්ද කියලා. එහෙනම් ලීබඩුව වැඩි වෙනවා. ලීබඩුව හර ප්‍රාග්ධනය බැර. අයිතිකාරය ව්‍යාපාරය යන්ත්‍රයක් දැම්මා. දිත්තරණ යන්ත්‍ර හර ප්‍රාග්ධනය බැර. අයිතිකාරය ව්‍යාපාරයට කුකුලෙක් දැම්මා. දිත්තරණ කුකුල හර ප්‍රාග්ධනය බැර. හරිනේ. රයිට්. මේ සල්ලි දීලා උපකරණ ගත්තා. දිත්තරණ උපකරණ අත්පිට ගන්නවා. සල්ලි දුන්න උපකරණ ගත්තා. මුදල් අඩු වෙනවනේ මුදල් බැර උපකරණ හර. ඊට පස්සේ ලීබඩු ගත්තා. සල්ලි දීලා. දෙතරන් මුදල් බැර ලීබඩු හර. ගොඩනැගිල්ලක් ගත්තා සල්ලි දීලා. දෙතරන් මුදල් බැර ගොඩනැගිලි හර. පරිගණකයක් ගත්තා මුදල් දීලා. දෙතරන් මුදල් බැර පරිගණ මේ ප්‍රැක්ටිස් එක ගන්න. මේ ප්‍රැක්ටිස් එක ගන්න. හරිනේ? මේක ඉවර වෙනකොට එහෙම ඕන එකට තනියම කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ගොඩ මේවා මේ නේද පුතා ඈ මේ කොහෙදෝ ඉඳලා මම උගන්වනවා රට වටේම ඉන්න දරුවෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා මේකේ රෙකෝඩින් එකක් දානවා ඒගොල්ලෝ එහෙ ඉඳලා බලනවා මම මෙහෙ මගේ ෆෝන් එකෙන් දාන්නේ ඒ හැම අතර වටේ ඉඳලා බලනවා පුදුම තාක්ෂණයක් පුතා මිනිස්සුනේ මේව කරන්නේ එච්චර දෙයක් කරන මිනිස්සු නේද මේ වගේ මේ පොඩි දෙයක් ඉගෙන ගන්න බැරි වෙන්න විදිහක් නෑ නේ පුතා මාන්සි වෙන්නේ හරි නියමයි මේ වැඩේ දැන් ඔයාට මේක හොඳට තේරෙනකොට ආසාවක් දැනෙනවා. ඒකනේ ඇත්ත නියමයි. නේ හරි ආසාවක් දැනෙනවා. ආසාවෙන් කරන්න මේ ටික වැඩ. හොඳයි පුතා. ඊළඟ හතරවෙනි එක ලක්ෂ 2ක ලීබඩු මිලදීගෙන චෙක්පතකින් ගෙව්වලු. ලීබඩු අරන් චෙක්පතකින් ගෙවලා. එතකොට පුතේ ඒකට බැංකු ගිණුම දාගන්න පුළුවන්. නැත්නම් මුදල් කියන එකම ගන්නත් පුළුවන් කැමති එකක්. මේක මුලම නිසා මුදල් කියන මේ බැංකු කියන එක ගමු. අපේ account එකේ තියෙන සල්ලි වලින් නෙමෙයි ගෙවන්නේ නේද? එහෙනම් බැංකු ගිණුම අනිත් එක තමයි පුතා ලීබඩු ගිණුම. දැන් මේක චුට්ටක් ඉස්සරහට ඉගෙනගෙන යනකොට පුතේ අපි ඔය බැංකු ගිණුමක් කියලා එකක් නැහැ දෙකම බැංකු මුදල් දෙකම එකමයි. يعني අපේ account එකේ සල්ලි තිබ්බත් අපේ අතේ සල්ලි තිබ්බත් දෙකම එකයි වගේනේ නිකන්. අන්න ඒක නිසා දෙකටම මුදල් ගිණුම කියලා පාවිච්චි කරන අවස්ථා තියෙනවා. දැනට බැංකු ගිණුම කමක් නැහැ. අපේ account එක අපේ බැංකු ගිණුම බැංකු ණය නෙවෙයි බැංකු ගිණුම. පුතේ අපේ account එකේ සල්ලි තියෙනවා නම් ඒක අපේ වත්කමක් නෙනේ. ඒකෙන් අඩු වෙනවා කියන්නේ බැර පැත්තට යන්න ඕනි පුතා. මෙතන ලීබඩු කියලා ඔයා දානවා 200යි පුතේ ලීබඩු වැඩි වෙනවා ලීබඩු කියන වත්කම හර වෙනවා බැංකු කියලා 200යි තේරුණා ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ අයියෝ එච්චර ලේසිද දිත්ත සටහන් හොඳයි ඉස්සරහට චුට්ටක් ඉතින් සංකීර්ණ වෙනවා හැබැයි මේ ටික පුළුවන් ළමයට අනිවාර්යෙන් පුළුවන් වෙනවා පුතා ඈ එම අමාරු වෙන්නේ හරි ඊළඟ එක 1,50,000ක මුදලක් බැංකුවේ තැන්පත් කරා මෙන්න පුතා මුදල් ගිණුම මෙන්න මුදල් ගිණුම බැංකුවේ තැන්පත් කරපුවම ඉතින් බැංකු ගිණුමක්නේ ඕනේ නේද පුතා අපිට මෙන්න බැංකු ගිණුම දැන් මොකද වෙන්නේ පුතා ඔකේ දිත්තසරණ මොකද්ද අපි ගාව අපේ සාක්කුවේ තියෙන සල්ලි ටික අරන් ගිහලා බැංකුවේ දානවා එහෙනම් අපි ගාව තියෙන මුදල් මොනවා වෙයිද මුදල් මොනවා වෙයිද අඩු වෙනවනේ හරි එතකොට අපේ account එකේ සල්ලි වැඩි වෙනවා පුතා පැහැදිලි කතාව හොඳයි මුදල් අඩු කරන්න බැංකු කියලා
150යි බැංකු හර කරන්න. බැංකු කියන්නේ වත්කමක්, මුදල් කියන්නේ වත්කමක්. එතකොට අපේ account එකේ සල්ලි වැඩි වෙනවා. මේ බැංකු කියන වත්කම වැඩි වෙනවා. වත්කම වැඩි වීම හර පැත්තේ ලියන්න ඕනේ. මුදල් කියලා දාන්න 150. හරි. ඊළඟට යමු. ඊළඟට යන්න. ඊළඟ ලියන්න බලන්න තනියම ඔයා. ඊළඟ ලියමු තනියම හැමෝම. 6 වෙනි එකේ අපි ඉන්නේ නේද? දැන් මම ඕගොල්ලන්ට කිව්වේ ඒකයි පුතා. අපි දැන් අර විදිහට මේ මූලධර්ම පහ ඉගෙනනවා. ගොඩක් අය කරන්නේ මූලධර්ම පහ ඉගෙනනවා. ඊට පස්සේ කෙලිම ගානකට යනවා. සම්පූර්ණ ගානකට. අපි එහෙම යන්නේ නැහැ පුතා. ඒක අපේ ක්‍රමේ. අපි කරන්නේ එක එක ගනුදෙනු අරගෙන ළමයාත් එක්ක කතා කරනවා. ඒතර ළමයාට පුළුවන් තනියම මේක ආයෙ ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ සම්පූර්ණ ගණන් හදමු. ඊට පස්සේ අවුලක් නැහැ. මං කියන එක තේරෙනවා ඔයාට. ඒතර මම හිතන්නේ ඒක ගොඩක් ලේසි ක්‍රමයක්. සහ ළමයාට ඒකේ අර ගැඹුරු තැන් පවා සරලව ග්‍රහණය කරගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. ඒක ඔයගොල්ලෝගේ පැත්තෙන් ගොඩක් ලොකු වාසියක් පුතා. ඊළඟ 60000ක බාණ්ඩ අත්පිට මුදලට ගත්තා. අපිට නිසක වශයෙන්ම මුදල් ගිණුමක් ඕනේ පුතා. මුදල් ගිණුමක් ඕන. පුතේ අනිත් ගිණුම මොකද්ද? මේකට නම් උත්තරයක් අත්‍යවශ්‍යම ඕනේ. ටක් ගාලා මට එවන්න බලන්න. අනිත් ගිණුම මොකක්ද? එවන්න බලන්න අනිත් ගිණුම මොකක්ද කියලා. මේක ටිකක් වැදගත් තැනක් පුතා ඈ. මේක ටිකක් වැදගත්. හ්ම්. එක එක උත්තර පුතේ අපිට ලැබෙනවා. භාණ්ඩ ගිණුම, තොග ගිණුම, සමහර අය ගැනුම් ගිණුම කියනවා. හ්ම්. ඇති. මට හොයපු උත්තරේ හම්බුණා. හොඳයි. අහගෙන ඉන්නකෝ. ඔයා ගිණුම් කරන සමීකරණ වලට අනුව ගොඩක් අය හරි. ඇයි අපි මේ භාණ්ඩ ගත්තාම භාණ්ඩනේ වැඩි උනේ, තොගයනේ වැඩි උනේ. පුතේ මෙතනින් එහාට ගත්තාම කිසිම වෙලාවක තොග සහ භාණ්ඩ කියලා ගිණුම් බිහි වෙන්නේ නැහැ. ගත්තොත් ගැනුම් ගිණුමක විකුණනොත් විකුණුම් ගිණුමක දාන්න ඕන. පැහැදිලි. එතකොට පුතා භාණ්ඩ ගත්තා කියලා කිව්වොත් භාණ්ඩ ගිණුමක් එන්නේ නැහැ. එන්නේ ගැනුම් ගිණුම. විකුණන කිව්වොත් තොග අඩුවීමේ කතාවක් නැහැ. එන්නේ පුතේ විකුණුම් ගිණුම. මෙතනින් එහාට දිගටම භාණ්ඩ තොග කියලා ගිණුම් නැහැ පුතා ඈ. තියෙන අවසන් තොග ගණනය කිරීමේදී අනිවාර්යෙන් තොග ගිණුම කියලා එකක් එනවා. නමුත් ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ පුතා. ඒක නිසා ඔයාට පුළුවන් නම් ටියුට් එක ඔයා ළඟ තියෙනවා නම් පිටු අංක 7 අපි ඉන්නේ උඩම ඉඩ තියෙනවනේ උඩම අර මේ පේන්නේ නැතුව ඇතිවට. උඩම ඉඩ තියෙනවා. අංක 2ට උඩින් හිස් තැනක් වගේ තියලා තියෙනවා. එහෙම ටියුට් එක නැති දරුවෝ ඉන්නවා නම් වෙන කොහේ හරි තැනක හරි කමක් නැහැ. තරුවක් දාලා ලියන්න මෙහෙම. තරුවක් දාලා ලියන්න.
භාණ්ඩ එහෙම නැත්නම් තොග ගැනීමේදී ඒක අත්පිට වෙන්නත් පුළුවන් ඒක ණයට වෙන්නත් පුළුවන්. භාණ්ඩ එහෙම නැත්නම් තොග ගැනීමේදී වරහන් ඇතුලේ අත්පිට ණයට. ඒ කියන්නේ අත්පිට ගත්තත් කමන්නේ නැහැ ණයට ගත්තත් කමන්නේ නැහැ. ගැනුම් ගිණුමක සටහන් කළ යුතුය. ගැනුම් ගිණුමක සටහන් කළ යුතුය. ඒකේ හයිලයිට් කරගන්න ගැනුම් ගිණුමක කියලා ලිව්වා ලියලා ඒක හයිලයිට් කරගන්න. භාණ්ඩ එහෙම නැත්නම් තොග ගැනීමේදී ඒක අත්පිට වෙන්නත් පුළුවන් ණයට වෙන්නත් පුළුවන්. ගැනුම් ගිණුමක හයිලයිට් කරන්න ගැනුම් ගිණුමක කියන එක. සටහන් කළ යුතුය. සටහන් කළ යුතුය. වරහන් ඇතුලේ එනම් මෙහිදී තොග හෝ භාණ්ඩ ලෙස එනම් මෙහිදී තොග හෝ භාණ්ඩ ලෙස එනම් මෙහිදී තොග හෝ භාණ්ඩ ලෙස ගිනුම් බිහි නොවිය යුතුය. එනම් මෙහිදී තොග හෝ භාණ්ඩ ලෙස ගිනුම් බිහි නොවිය යුතුය. තොග කියලා ගිනුමක්වත් භාණ්ඩ කියලා ගිනුමක්වත් මෙතනදී බිහි වෙන්නේ නැහැ පුතා. ඔන්න සරලව ඈ. right. එනම් මෙහිදී තොග හෝ භාණ්ඩ ලෙස ගිනුම් බිහි නොවිය යුතුය. ඊළඟ තරුවක් දාලා ලියා ගමු විකුණුම් කතාවත් නේද? එතකොට වැඩේ හරි. ඊළඟ තරුවක් දාලා ලියන්න. ඊළඟ තරුව දාලා ලියන්න. භාණ්ඩ ඇලෙයිරක් තොග විකිණීමේදී භාණ්ඩ ඇලෙයිරක් තොග විකිණීමේදී භාණ්ඩ ඇලෙයිරක් තොග විකිණීමේදී වරහන් ඇතුලේ අත්පිට හෝ ණයට වරහන් ඇතුලේ අත්පිට හෝ ණයට වරහන් වහලා විකුණුම් ගිණුමක සටහන් කළ යුතුය. විකුණුම් ගිණුමක සටහන් කළ යුතුය. විකුණුම් ගිණුමක සටහන් කළ යුතුය. පුතේ ඒකේ හයිලයිට් කරගන්න විකුණුම් ගිණුමක කියන එක. විකුණුම් ගිණුමක. ඒකෙත් අර වගේ තොග භාණ්ඩ කියලා ගිණුම් බිහි වෙන්න බෑ. ගත්තොත් ගැනුම් ගිණුමක විකුණනොත් විකුණුම් ගිණුමක. මං හිතනවා තේරුණා ඔයාට. ඒවා අන්න වැදගත් පුතා නේද? ඒතර ෂෝට් නෝට් එකකට ඔන්න ඔය වගේ ඒවා දාන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. අපි මේක ලියලා කතා කරමු. කොහොමද ෂෝට් නෝට් එකක් හදාගන්නේ? වාගේ කොහොමද මේසේ තියාගන්න ඕනේ? මේ ටික අපි කතා කරමු. පොඩි වෙලාවක් විනාඩි 5ක් කමක් නැහැ. වාගේ හෙට වෙනුවෙන්නේ. රයිට්. රුපියල් 60000ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. පුතේ අපිට මුදල් ගිණුමක් ඕනේ සහ ගැනුම් ගිණුමක් ඕනේ. ගැනුම් ගිණුම. අපි ගාව තියෙන සල්ලි එළියට යනවනේ ගත්තාම මුදල් බැර කරන්න ගැනුම් කියලා 60යි ගැනුම් හර කරන්න 60ක් පුතා මොනවා කියලාද? මුදල් කියලා. හරිනේ? හොඳයි. ඒක ඊළඟ එක ඊළඟට යන්න ඕනේ නෑ නේද?
ඔව් මුදල් ගිණුමට මුදල් පාලන ගිණුම කියලාත් පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නෑ පුතා ඈ. අපි ඔය මුදල් පාලන ගිණුම කියන කතාවට යන්නේ ඊළඟ පාඩමෙන් පස්සේ. දැන් ඔයගොල්ලෝ ඒක ඉගෙනගෙනනේ තියෙන්නේ. ඒක නිසා ඒක තමයි ඔළුවට එන්නේ වාගේ. ඕනෑම වෙලාවක මුදල් ගිණුම කිව්වත් මුදල් පාලන ගිණුම කිව්වත් කමක් නැහැ දෙකම එකයි පුතා. හරි නේද? ගුරුවත් පොත අරගෙන ඔයාලට බලන්න පුළුවන්. ගුරුවත් පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා ඈ. මුදල් පාලන දෙකම එකයි. රයිට් පුතේ මට ඔයගොල්ලෝ කියන්න ඔයාගේ මේසේ කොහොමද තියාගන්න ඕනි? පුතේ අපි හැම වෙලාවෙම අහන්න යම් අරමුණකට යන්න ඕනි පුතා. ඔයා කල්පනා කරන්න ඕනේ මම කොහොම හරි මේ ගේම් එක ගහනවා. අරමුණ තියාගන්න අංක 1ට. මේසේ කිසිම දෙයක් තියන්න එපා පුතා. පාඩම් කරන මේසේ ඒක මේසයක් හරි කොහේ හරි ස්ථානයක් ඔයාලට තියෙනවනේ. එතන උඩ කිසිම දෙයක් තියන්න එපා. ලස්සන මොකක් හරි මල් පෝච්චියක් හරි මොකක් හරි ප්‍රියමනාප එකක් එතන තියලා තියන්න. එච්චරයි. ඔයාට ඕනෙම නම් දැනට ඔයා පාඩම් කරන පොත් කීපය 2 3 විතරක් එතන තියන්න. ඒ හැර ගොඩක් එතන තියන්න එපා පුතා. එතකොට ඔයාගේ මනස අවුල් වෙනවා පුතා. අපිට එහෙම කියන්නේ අපිට මනසට සැනසීමක් නැතුව කිසි දෙයක් කරන්න බෑනේ. අරක ලස්සනට මේසේ මල් පෝච්චියක් තියලා තිබ්බොත් අඩුම තරමේ පාඩම් කරන්න නැතන් ඒක ගිහිල්ලා ඉඳගෙන හරි ඉන්න හිතේ. ඇයි? එතන හරි ලස්සනයිනේ. එතන හරි ලස්සනයි. ඒක නිසා ඒ පාඩම් කරන තැන පුදුම පිරිසිදුවට තියාගන්න පුතේ. පුදුම පිරිසිදුවට. හරි පිළිවෙලකට. අපි ඒක දිහා තමයි අපිට හැම වෙලාවෙම බැලෙන්නේ පුතා. දැන් ඔයා කියයි එහෙම එකක් නෑනේ සර්. එහෙම එකක් තියෙනවා. අපි බලලා අනුකරණයනේ කරන්නේ පුතේ අපේ ජීවිතේ. අපි යම් කාල සීමාවක් එනකන් අපි කවුරු හරි අනුකරණය කරනවා. ඒක දැකලා ඒක හරහා ගමන් කරනවා පුතේ අපි. ඒතර ඔයාගේ මේසේ හරි පැහැදිලිව පිළිවෙලකට තියෙනවා කියලා කියන්නේ ඔයාගේ පොත් ටික පිළිවෙලකට තියෙනවා කියලා කියන්නේ ඔයාට මාර විදියට මහන්සිලා වැඩ කරන්න හිතෙනවා පුතා. අනිත් එක තමයි හැම වෙලාවෙම පාඩම් කරන්න තියාගන්නත් එපා. පුතේ ඒකට වෙලාවක් තියාගන්න. හොඳ ටයිම් ටේබල් එකක් හදන්න. ඔයාට ඇති එක දවසකට පැය 3ක් පාඩම් කරා නම් ඇති. අපිට තව අවුරුද්දයි මාස ගණක් තියෙනවා. පැහැදිලි. ඔයාට පැය 3ක් පාඩම් කරා නම් ඇති. accounting පැයයි, BS පැයයි, econ පැයයි. හැබැයි පුතේ ඒ ටයිම් එක හැමදාම එක විදියට යොදා ගන්න. මම මේ කියන්නේ උණ සන්නිපාතේ හොඳටම හැදිච්ච දවසට ඒක කරන්න කියලා නෙවෙයි. මං කියන්නේ අපි සාමාන්‍ය රොටේට් එක තුල ඔයා ඒ වැඩේ කරන්න. මොකද පුතේ ඔයාගේ ජීවිතේ තීරණය වෙන්න තව යන්නේ අවුරුද්දයි මාස දෙකයිනේ පුතා. ඒතර මේකදී ඔයා මේ තීන්දුව අද ගත්තේ නැත්තම් තව අවුරුද්දයි මාස දෙකයි ඔයාට විභාගෙ ලියන්න තියෙන්නේ. ඒතර අද ඔයා මේ තීන්දුව ගත්තේ නැත්තම් ඔයාගේ මුළු ජීවිතයක් අසාර්ථක වෙනවා පුතේ. ඔයා කල්පනා කරලා බලන්න උසස් පෙළ ළමයෙකුට මේක තේරෙන්නේ නැත්තම් මොඩයිනේ පුතා. උසස් පෙළ කරන දරුවෙකුට මේක තේරෙන්නේ නැත්තම් ඌ මොඩයිනේ පුතා. උසස් පෙළට ගැලපෙන්නෙත් නෑනේ. මේක මේ O level කරන ළමයෙක් නම් නේ මේක මේ ශිෂ්‍යත්ව ළමයෙක් නම් කමක් නෑ. හැබැයි ඔයා එහෙම නෙවෙයිනේ. Tamanට තනියම හිතන්න පුළුවන් කාල පරිච්ඡේදයක් ඇතුලේ ඔයා ඉන්නේ. ඒක නිසා පුතේ හොඳට මහන්සි වෙන්න. මේ අවුරුද්දයි දැනුව බිඳුවුණක් කමන්නේ නෑනේ. කිසි ප්‍රශ්නයක් නෑ. අපි මුලින් ඉඳලා මේක උගන්වනවා. ඔයා දන්නවා මේකේ අමාරුම accounts නේ පුතා. අමාරුම accounts කොමර්ස් වල. ඒතර ඒක ඔයාගේ භාෂාවෙන් ඉගෙන ගන්න ගුරුවරයෙක් හම්බෙනවා කියන්නෙම ඔයා පින් කරලා තියෙනවා. ඔයා පින් කරලා තියෙනවා. ඔයා කවදා හරි ඔයාගේ යාළුවෙකුට තව මොකක් හරි ගැන කියන්නෙත් දවසක. ඒ පිනේ බලෙන් තමයි එහෙම සම්බන්ධ වෙන්නේ. ඊවා පුතා නිකන් ඔන්නෝහේ අපේ ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඊවා හම්බෙන්නත් පෙර ඔයා ඒකට අදාළ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම මිනිස්සුන්ට උදව් කරන්න කියලා. ඔබට ආපස්සට එනවාමයි පුතා. ඒ මිනිස්සුන්ගෙන් නැතත් කොහෙන් හරි ඔබට උදව් වෙනවා ආපස්සට. ඒක නිසා පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. Taman යම් දෙයක්ද දැනගන්නේ ඒ දේ අනිත් අයටත් කියන්න. කියලා මේ වැඩේ ගොඩ දාන්න. ඒතර හරි. රයිට්. මම ඔයාලට කිව්වේ මේසේ හරි පිළිවෙලට පැහැදිලිව තියාගන්න. පළවෙනි කාරණේ. ඊළඟ හොඳ ටයිම් ටේබල් එකක් හදාගෙන निराවුල්ව මේ වැඩේට යන්න. පැහැදිලි. මනස निराවුල් කරගෙන යන්න. එතකොට ඔයා කොතනින්ද සර් මන් දැන් පටන් ගන්න? මුලින් ඉඳලා පටන් ගන්න. සබ්ජෙක්ට් තුනේ මුලින් ඉඳන් පටන් ගන්න. ෂෝට් නෝට් එකක් හදන්න. කොහොමද ෂෝට් නෝට් එක හදන්නේ? පුතේ ෂෝට් නෝට් එක හදන්නේ ප්‍රශ්න හදන්න. ෂෝට් නෝට් කියන්නේ ප්‍රශ්න. එක පෑනකින් ප්‍රශ්න ලිව්වා අනිත් පෑනෙන් උත්තරේ ලිව්වා.
පැහැදිලි. දැන් ඔයා අද කරපු ටිකෙන් දිත්ත සටහන් යනු. දිත්ත සටහන් යනු. එක පෑනකින් ලිව්වා. හරි. ඊළඟ පෑනෙන් ඔයා උත්තරේ ලියනවා. නේද? ඕනෑම ගනුදෙනුවක් වෙනුවෙන් කියලා ඔයා ලියනවා. ප්‍රශ්න අංක 2. ඔයා ලියනවා දිත්ත සටහන් මූලධර්ම යනු. නැත්නම් මූලධර්ම පැහැදිලි කරන්න අන්න ඔයා ඊළඟ පෑනින් උත්තරේ ලියනවා. නේ? දිත්ත සටහන් මූලධර්මයක් කියලා කියනවා දන්නවා හරහා බැර කිරීම සිදු කිරීමේදී ඔන්න ඔහොම ලියනවා. දැන් පුතේ මේක ප්‍රශ්නේ ලියන්න එක රූලක් උත්තරේ ලියන්න තව රූලක් පාවිච්චි කරන්න එපා. එතකොට අර මානසික නිදහස කියන එක නැති වෙලා යනවා යාට. තේරෙනවද? අපි හරි කැමතිනේ වැඩ අඩුවෙන් කරන් අඩුවෙන් තියෙනවනම් නේද? පොත් 100ක් කියවන්න තියෙනකොට ඔයාට පිස්සු වගේ. හැබැයි එක පොතක් තියෙනම් ඔයාට ඉතින් එහෙම අවුලක් නැහැ නේද? එතකොට හරි සතුටින් ඔයා. ඒක නිසා මතක තියාගන්න පුතා. හොඳයි. මට මැසේජ් එකක් දාන්න පුතා. තව සබ්ජෙක්ට් එකක් ගැන අහලා තියෙනවා. මැසේජ් එකක් දාන්න මම ඒක කරන්න අහිම්පන්තියක් තියෙනවා ඈ. හරි. එතකොට පුතේ මේක යට රූලේ ලියන්න එපා. එතකොට එහෙම වෙලා මේ පිටු 10න් ලියන්න ඕනක 20න් ලිය වෙනවා ඊට පස්සේ. එතනම ඔළුව අවුල්නේ. ඒ වැඩේ කරන්න එපා පුතා. හරිද? ලිව්වා මේකේ ලියාගෙන යන්න මදි වුණොත් විතරක් යට රූලට යන්න. හැබැයි පෑන් දෙකක් පාවිච්චි කරන්න. පුතේ ඔයා අද දවසේ හිතන්න අද දවසේ ඔයා ප්‍රශ්න 10ක් හදලා ඉවරයි. පුතේ ඊළඟ දවසේ පාඩම් කරන්න ඉඳගන්න accounts තියෙන වෙලාවට accounts පැයයි, econ පැයයි, BS පැයයි, IT කරනවා IT පැයයි. එහෙම තමයි වැඩ කරන්න ඕනේ. ඒක ඔයා පහසු ඔයාට පහසු වෙලාවක් හදාගන්න. ඒක දිගටම ක්‍රියාත්මක කරන්න. 8 ඉඳලා 10 වෙනකම්. නැත්නම් 8 ඉඳලා 11 වෙනකම්. අර දෙපැය මේ දෙපැය අර නාට්ටි මේ නාට්ටි බලන්න එපා. දැන් වැඩ කරන්න. පස්සේ පුළුවන් ඒවා. ඒ ලෙවල් ලියලා බලන්න ඔක්කොම ටික අරගෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට හොඳට මතක තියාගන්න ඊළඟ දවසේ accounts වලට එනකොට ප්‍රශ්න 10ක් හදලා ඉවරයිනේ. ඔයා ඉස්සරලම කරන්නේ මේ ප්‍රශ්න 10 කියවනවා. කියවලා ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නය දාන්න. ඔයා ඊළඟ දවසේ යනකොට 15ක් හදලා ඉවරයි. ඊට පස්සේ දවසේ ආය මුල ඉඳන් කියවන්න. කටපාඩම් නෙමෙයි. නිකන් කියවගෙන යනවා. ඔක්කොම ප්‍රශ්න ටික. ප්‍රශ්න කියව උත්තරේ කියව. ප්‍රශ්න කියව උත්තරේ කියව. ඊට පස්සේ 16 වෙනි එක. පුතේ මේ විදිහට කරගෙන ගියොත් විභාගේ කවදා තිබ්බත් ඔයා ඒ තුනක් ගන්නවමයි. ඒක වළක්වන්න පුතේ මේ ලෝකෙ කිසි කෙනෙකුට බෑ. හරිනේ? රයිට්. එහෙනම් මේ වැඩපිළිවෙල අනුගමනය කරගෙන යන්න සබ්ජෙක්ට් තුනටම ඉතින් ඔයාට මේ වැඩේ අනිවාර්යෙන් කරන්න පුළුවන් පුතා. මහන්සි වෙන්න. මේ වැඩේ ගොඩ දාගන්න. මේ කමෙන්ට් එකකුත් දාලා තිනවා මම ඒකත් කියවගෙනම යන්නම්. සර් මට නම් හොඳටම තේරෙනවා. සර් මන් දැක්ක හොඳම සර් ඔයා. වෙන්නේ නැති සර්. මොකද මම O level කොමර්ස් කරෙත් නෑ. මට රයිට්. හරි පුතා. ස්තුතියි. ඔගොල්ලොන්ගේ ඔය රෙකමෙන්ඩේෂන් එක තමයි මට ගොඩක් වටින්නේ. ඔගොල්ලෝ මට WhatsApp message එකක් දාන්න. ඔයාගේ අදහස කියලා WhatsApp message එකක් අපිට දාන්න. ස්තුතියි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන් පුතා.